ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරන්නේ තනිකරම price action trading සහ smart money concept එක ගැන. එතකොට ඒකත් එක්ක මම ෆුල් උඹලට ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන තැනට යනකම්ම ඔය කෝස් වල 50000 30000 අනම්මනම් කියලා උගන්නන ස්ට්‍රැටජීස් ඉඳන් ඔක්කොම ටික මම මේකේ ෆ්‍රී කියලා දෙනවා. එතකොට මේ කෝස් එක සම්පූර්ණ ෆ්‍රී. හරි එහෙනම් මූණ වෙල්ලන් ඉන්නතෝ යමන් අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ සරලවම අපේ කෝස් එකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න යන්නේ. මොනවද මේක කතා කරන්නේ සහ මේකේ බේසික් දේවල් ටික උඹලා මුලින්ම දැනගෙන ඉන්න ඕනේ දේවල් ටික තමයි මේකෙදි කතා කරන්න යන්නේ. ඉතින් සරලවම මම මේ කෝස් එක පුරාවට උඹලට උගන්වන්නේ SMC+ price action trading use කරලා කොහොමද අපි හරියට ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරගෙන ට්‍රේඩ් එක්සිකියුට් කරන්න කියන එක ගැන. හරිද? ඉතින් මේකට අමතරව මම සයිකොලොජි ඒ පාර්ට් එකත් මේ කෝස් එක ඇතුළත මේ ඉන්ක්ලූඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට යද්දි මේ කෝස් එක කොහොම ඩෙවලොප් වෙයිද කියලා. හරිද? මමවත් දන්නේ නැහැ මේක පටන් ගත්තේ නිකන් හිතලා. හරිද? ඉතින් අපි මුලින්ම මේ SMC කියන මගුල ගැන කතා කරලමු. SMC කියන්නේ සරලවම ස්මාර්ට් මනි concept. හරිද? එතකොට දැන් උඹලා දන්නවා මාකට් එක ගත්තාම ක්‍රිප්ටෝ වේවා ෆොරෙක්ස් වේවා මොකක් ගත්තත් හරිද? ඔක ඉන්නවා රීටේල් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ඔය ඇච්ච මැච්ච වගේ උන් පොඩි වොලට් බැලන්ස් තියාගෙන ඉන්න මේක ඉන්න උන් ඊට අමතරව ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ඔය මාකට් මේකර්ස්ලා ඊළඟට hedge funds bank නැත්නම් වේල්ස්ලා උන් ටික තමයි ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා කියන්නේ. එතකොට උඹලා දන්න ෆැක්ට් එකක් තමයි මේ මාකට් අස්සේ අර චූටි මේ රීටේල් ට්‍රේඩර්ස්ලා ගොඩක් 98ක් 99ක් වගේම ලොස් වෙනවා. ඒ අතර ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා අම්මට සිරි වෙන්න ප්‍රොෆිට් කරනවා. එතකොට මේකට ප්‍රධානම හේතුවක් තමයි රීටේල් ට්‍රේඩර්ස්ලා යූස් කරන පැටර්න්ස් නැත්නම් මේ මොනවාද ඉන්ඩිකේටර්ස් වගේ දේවල් අවුට්ඩේටඩ් වෙන එක. හරිද? ඒ කියන්නේ අවුට්ඩේටඩ් කියන්නේ සරලවම පැටර්න් එකක් හරි බං ඉන්ඩිකේටර් එකක් හරි ගත්තාම මේ හැම දෙයකම පෙන්වන්නේ past data. හරිද? ඒ කියන්නේ පැටර්න් එකක් ගත්තාම පැටර්න් එකෙන් පෙන්වන්නේ මාකට් එකේ කලින් වෙච්ච මූවමන්ට් එක. පැටර්න් එකක් ෆෝම් වෙලා ඒක ඉවර වුණාට පස්සේ තමයි ගොඩක් රීටේල් ට්‍රේඩර්ස්ලා එන්ටර් වෙන්නේ. හැබැයි ඇත්තනම ඔය පැටර්න් එක ඉවර වෙනවා කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා එන්ටර් වෙලා උන්ගේ ප්‍රොෆිට් බුක් කරගෙන උන්ගේ මාකට් වලින් එක්සිට් වෙලත් ඉවරයි. හරිද? ඒ හින්දා අර සහ අනිත් දෙක තමයි ඉන්ඩිකේටර්ස්. ඉන්ඩිකේටර්ස් අපි හිතමු MACD හරි මොකක් හරි RSI මගුලක් ගැන හිතමු. RSI එකේ පෙන්වන්නේ බං මාකට් එකේ වෙන්න තියෙන ඔක්කොම උනාට පස්සේ. හරිද? ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා එන්ටර් වෙලා එක්සිට් වෙලා ඔක්කොම වෙන්න තියෙනවා උනාට පස්සේ තමයි මේ ඉන්ඩිකේටර් එක පෙන්වන්නේ. එතකොට තමයි අපේ රීටේල් ට්‍රේඩර්ස්ලා එන්ටර් වෙන්නේ. හරිද? ඉතින් ඔන්නෝම ප්‍රශ්නයක් තියෙනවා රීටේල් ට්‍රේඩර්ස්ලාගේ ස්ට්‍රැටජිස් වල. ඒ නිසා තමයි අපි මෙන්න මේ ස්මාර්ට් මනි concept එක යූස් කරන්න. හරිද? ස්මාර්ට් මනි concept එකේදී අපි සරලවම කරන්නේ මේ ස්මාර්ට් මනි. ඒ කියන්නේ මේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලාගේ මනි කොහොමද මේ මාකට් එක ඇතුලේ මූව් වෙන්නේ කියන එක ගැන උන්ගේ ස්ට්‍රැටජිස් එක්ක හොයලා බලන එක. හරිද? ඉතින් දැන් අපි කතා කරලා මොකද්ද මේ price action trading කියන්නේ සහ ඇයි මේක අපිට ඕනේ වෙන්නේ කියන එක ගැන. හරිද? එතකොට සරලවම දැන් මම කලිනුත් කිව්වනේ ඔය ඉන්ඩිකේටර්ස් උඹලා යූස් කරන RSI MACD වගේ ඒ වගේ දෙන්නේ තනිකරම fast data. ඒ කියන්නේ මාකට් එක මූව් වෙලා අපි හිතමු ඩවුන් ට්‍රෙන්ඩ් එක නම් තියෙන ඩවුන් වෙලා වෙන්න තියෙන ඔක්කොම උනාට පස්සේ තමයි ඔන්න අර ඉර දිග කොස් වෙන්නේ. හරිද? නැත්නම් RSI එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් පෙන්වන්නේ. එතකොට මාකට් එක මූව් වෙලා ඉවරයි. ආයෙ එන්ට්‍රීස් නෑ බා. හැබැයි අපේ ගොබ්බේ අර ඉන්ඩිකේටර්ස් බලාගෙන ඒ වගේ එන්ට්‍රි වෙන්න කියලා කෙලව ගන්නවා. හරි? ඉතින් එතකොට price action trading වලදී වෙන්නේ මොකද? price action trading වලදී අපි කරන්නේ real time මේක analyze කරනවා. ඒ කියන්නේ real time අපි candlestick read කරනවා. ඒක තමයි සල්නම් price action trading කියන්නේ. ඉතින් මේ price action trading වලදී තමයි අපි මේ candlestick read කරන ඒවා ඊළඟට මේකේ structure එක හොයාගන්න එක. ඒ කියන්නේ මේ මාකට් මොන අප් ට්‍රෙන්ඩ් එකක තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙන මාකට් ස්ට්‍රක්චර්ස් මොනවද? ඒව හොයාගන්න එක මේ හැමදේම තියෙන price action trading එක. ඊට අමතරව මේ මාකට් වල තියෙන imbalances මේව අඳුර ගන්න එක මේ හැමදේම තියෙන price action trading වල. එතකොට මේව ගත්තාම මේව real time. ඒ කියන්නේ අපිට real time දැන් තියෙන candle එකේ pressure එක බලලා volume එක බලලා අපිට decide කරන්න පුළුවන් මේක buy පැත්තටද යන්න පුළුවන් sell පැත්තටද යන්න පුළුවන් කියන. ඒක real time කරන දෙයක්. ඒ අර අපි ඉන්ඩිකේටර් එකක් යූස් කරලා අර ඉරිද කොස් වෙනකම් බලන් ඉන්නකම් මේකේ ඩයිවර්ජන්ස් එකක් හැදෙනකම් බලන් ඒ වගේ මගුලක් නෙමෙයි. හරිද? price action trading කියන්නේ සරලම real time data එකත් එක්ක අපි ඒක ඇනලයිස් කරන එක. එතකොට උඹලට තේරෙනවා මේ price action plus SMC එකතු කරාම අපිට හොඳ market entry එකක් ගන්න පුළුවන්. ඊළඟට අපිට මේ SMC එකතු කරගෙන හරි තැනින් මාකට් එකේ එක්සිට් වෙන්න පුළුවන්. ස්ටොප් ලොස් හරි තැන් වලින් තියා ගන්න පුළුවන්. ඊළඟට හරි තැන් වලින් අපිට අර ස්නයිප් එන්ට්‍රීස් කියලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ හරිම තැනකින් එන්ට්‍රි එක ගන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි මම ඔන්න SMC plus price action trading use කරලා ට්‍රේඩ් කරන්න. එතකොට සරලවම මාකට් එකක් ගත්තාම මාකට් එකක් මේ උතුරට දකුණට නැගෙනහිරට හතර වටේට යන්නේ නැහැ. මාකට් එකක් යන්නේ එක්ක උඩට එක්ක යටට. හරිද? එතකොට මාකට් එකේ ෆේසස් ගත්තාම සාමාන්‍යයෙන් මාකට් එක තියෙනවා අප් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ ඔබ දන්නවා නගිනවා මාකට් එකට. ඒ වගේම කොන්සල්ටේෂන් ෆේස් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ මාකට් එක එකතැන පල් වෙන වෙලාවල් තියෙනවා. ඊට අමතරව ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එකට බහිනවා. හරිද? ඕකනේ ඉතින් හැම එකේම වෙන්නේ නගිනවා ඩවුන් වෙනවා. හරිද? හරි තේරෙනවනේ. හරි. ඉතින් ඒක තමයි මාකට් එකෙත් වෙන්නේ හැමදාම. ඉතින් එතකොට ඔය එතනින් එහාට ආය මාකට් එකේ ඊසානෙටයි නැගෙනහිරටයි එහෙම යන සීන් නෑ. හරිද? ඒතර මාකට් එකක් ඔය විදිහට තමයි මූව් වෙන්නේ. හරි එහෙනම් දැන් අපි කතා කරලා කොහොමද මේ මාකට් එකක් අප් වෙනවද ඩවුන් වෙනවද කියලා අපි හොයාගන්නේ මේ මාකට් ස්ට්‍රක්චර් එකත් එක්ක කියන එක. ඉතින් හරි සරලයි මම මේක කලින් කරලා තියෙනවා. මාකට් එකක් මචං අප් වෙනවා නම් කෙලින්ම 6 highs
6 6යි 6 6යි සදාගෙන මාකට් එක නගිනවා නන්නත්තර වෙන්න. ඒ වගේම තමයි මාකට් එක ඩවුන් වෙද්දි low lows low highs low lows low highs සදාගෙන මාකට් එක 8 ඩවුන් වෙනවා නන්නත්තර වෙලා හැඳි ගෑවිලා යන්න. හරිද? එතකොට මෙහෙම තමයි මාකට් එකේ 6 highs ඊළඟ 6 lows කියන දේවල් හැදෙන්නේ. එතකොට අපි බලමු මේ විදිහට මාකට් එක up trend එකක හරි down trend එකක හරි තියෙනවා නම් කොහොමද මේක trend continuation එකක් වෙයි කියලා අපි හොයාගන්නේ කියන එක. හරිද? එතකොට මාකට් එක අපි හිතමු මෙන්න මේ විදිහට පළවෙනියටම 6 high එකක් සහ 6 low එකක් හදුනාට පස්සේ මෙන්න මේ වගේ range එකක් උඹලට හම්බෙනවා. හරිද? එතකොට උඹලා මුලින්ම කරන්න ඕනේ පළවෙනි 6 high එක මාකට් එකේ හැදුනාට පස්සේ මම මේ up trend එකකදී කියන්නේ up trend එකේ පළවෙනි 6 high එක හැදුනාට පස්සේ අපි මේ level එක මාක් කරගන්නවා. එතකොට මේකේ conditions කීපයක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එකක් දිගින් දිගට up වෙන්න නම් up trend එක continuation එකක් බලාපොරොත්තු වෙන්න නම් conditions දෙකක් තියෙනවා. එක condition එකක් තමයි මාකට් එක මේ previous 6 high එක break කරලා up වෙන්න ඕනේ. ඊළඟ condition එක තමයි මාකට් එක මෙන්න මේ range එක ඇතුලේ trade වෙන්න ඕනේ. range එක කියන්නේ අපි කලින් මාක් කරගත්ත මම අර කිව්වා වගේ previous 6 high එකයි previous 6 low එකයි අතර තියෙන මෙන්න මේ correction එක. හරිද? එතකොට මාකට් එකේ උඹලට දැන් මෙතන පේනවා ඉන්සිඩන්ට් එක. මාකට් එක මෙන්න මේ previous 6 high එක break කරලා up වෙලා තියෙනවා. ඊට අමතරව ඒ හැදුණු දෙවනි wave එකේදී හැදෙන correction එක අර range එක ඇතුලේ trade වෙලා තියෙනවා. එතකොට මේ range එක මෙන්න මේ විදිහට break කරලා නැහැ. හරිද? range එක ඇතුලේ trade වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේක range එක ඇතුලේ trade වෙනවා නම් අපිට මේක up trend එකක් විදිහට ගන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් මේක මෙන්න මේ range එක break කරලා මේ විදිහට down වුණොත් එහෙම අපිට ඒක change of characteristic කියලා තමයි ගන්න වෙන්නේ. හරිද? ඒක ඉස්සරහට මම කතා කරන්නම්. එතකොට දැන් උඹලට conditions දෙක මතකයි. පළවෙනි condition එක තමයි trend එක දිගින් දිගට continue වෙන්න නම් previous 6 high එක break කරලා market එක up වෙන්න ඕනේ. ඊට අමතරව ඊළඟ හැදෙන correction එක අනිවාර්යයෙන්ම මේ range එක ඇතුලේ තියෙන්න ඕනේ. එතකොට මෙතන මෙන්න මේ විදිහට previous 6 high එක break කරලා market එක up වෙනකොට මෙතෙන්ට තමයි අපි ඔය කියන්නේ break of structure කියලා. හරිද? එතකොට මෙතන තමයි BOS level එකක් කියලා අපි කියන්නේ break of structure level එක. එතකොට මෙතනින් තමයි අපේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙලා තියෙනවා. ඒතකොට මාකට් එකේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කළා මාකට් එක අලුත් 6 එකක් හදලා දෙනවා. ඉතින් ඊළඟ වේව් එකේදී අපිට පුළුවන් අර කලින් විදිහටම previous 6 එක මාක් කරගත්තා previous 6 low එක මාක් කරගත්තා. මාකට් එක 6 එක බ්‍රේක් කරලා අප් වෙනවද කියලා බැලුවා. ඒ කියන්නේ මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙනවද කියලා බැලුවා. ඊට පස්සේ මාකට් එක මේ ඒරියා එක ඇතුලේ මේ රේන්ජ් එක ඇතුලේ correction එකක් තිබ්බොත් අපිට දිගින් දිගට මේකේ up trend එකක් expect කරන්න පුළුවන්. ඉතින් up trend එක වගේම තමයි down trend එකත්. ඒකෙත් 아무තු magic එකක් නැහැ. මේකෙත් market එක low lows low highs low lows low highs හදාගෙන හැඳි ගෑවිලා නන්නතර වෙලා යනවා. එතකොට මෙතනදීත් අපි කරන්නේ මොකද්ද? පළවෙනි impulsive wave එකේ corrective wave එකකින් පස්සේ හැදෙන low low එකයි low high එකයි මේ විදිහට mark කරගන්නවා. ඉතින් mark කරගෙන අපි බලනවා මෙතන structure level එක break වෙයිද කියලා. ඉතින් break වුණාට පස්සේ අපි ඊළඟට බලන condition එක තමයි මෙන්න මේ range එක ඇතුලේ market එක correction එකක් තියනවාද කියන එක. ඉතින් market එකේ range එකට ආවට පස්සේ අපිට දිගින් දිගට මේක down trend එකක් expect කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි market එක up trend එකක් හරි down trend එකක් හරි දිගින් දිගට continue වෙන්නේ. ඉතින් මේකෙදි උඹලා break of structure කියන එක ගැන සහ මේ structure level ගැන ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා. හරිද? ඊට අමතරව market එකේ තියෙන ඊළඟ phase එක තමයි consolidation phase එක. ඉතින් ඒක ගැන මං අමුතුවෙන් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මොකද ඉස්සරහා premium discount ගැන වීඩියෝ එකක් ගේද්දී මං ඒකෙදි consolidation phase එක ගැන කතා කරන්න. දැන් අපි market එකේ example එකක් අරන් බලමු කොහොමද මේ up trend down trend ඇත්තටම market වල වැඩ කරන්න කියලා. ඔන්න එහෙනම් මම BTC chart එකේ ඉන්නේ. ඉතින් මෙතන උඹලට පේනවා market එක මොකද කරලා තියෙන්නේ? 6 high එකක් හදලා තියෙනවා. ඊට අමතරව market එක 6 low එකක් දැනට හදලා තියෙනවා. ඉතින් අපිට මේක දිගින් දිගට trend එක continue වෙයිද? market එක up trend එකේ ආයිද කියලා බලා ගන්න නම් මොකද්ද අපිට පළවෙනිට එන්න ඕන condition එක? මෙතන structure එක break කරලා market එක අලුත් 6 high එකක් හදන්න ඕනේ. ඉතින් එතකොට market එක ඔන්න උඹලට පේනවා මෙතනින් structure level එක break වෙලා තියෙනවා. ඊට අමතරව අලුත් 6 high එකක් හදලා තිනවා. දැන් අපි ඊළඟට බලන්න ඕනේ මොකද්ද? market එක අපේ මේ range එක ඇතුලේ correction එකක් එයිද නැත්නම් අපේ මේ range එක ආයෙ break කරයිද කියන එක. range එක break කරොත් මේක valid up trend එකක් වෙන්නේ නැහැ. හැබැයි range එක ඇතුලේ trade වුණොත් ඒක අපිට up trend එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. ඔන්න උඹලට පේනවා market එක range එක ඇතුලට ඇවිල්ලා නැහැ. හැබැයි market එක මෙන්න මේ විදිහේ correction එකක් හදලා up වෙලා තිනා. ඉතින් එතකොට උඹලට තව දෙයක් මෙතන ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි market එකක් හැම වෙලෙම බං range එක අස්සටම එන්නේ නැහැ. හරිද? range එකට කලිනුත් correction එකක් හදලා up වෙන්න පුළුවන්. මෙතන උඹලා බලන්න ඕනේ condition එක තමයි market එක මෙන්න මේ range එක break කරනවාද කියන එක. මොකද market එක මේ range එක break කරොත් එතනින් එහාට අපිට valid up trend එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒතකොට මෙතන උඹලට පේනවා market එක correction එක හදලා තියෙනවා. correction එක හදලා ඊට පස්සේ මෙන්න මේ structure එක break කරලා ආය market එක අලුත් 6 high එකක් මෙතන හදලා තියෙනවා. එතකොට ආය අපි බලන් ඉන්නවා market එක correction එකක් එයිද කියලා. එතකොට මෙන්න මේක තමයි එතකොට swing high low එක වෙන්නේ. එතකොට ඒ ඇතුලේ range එකේ market එක ආය correction එකක් හදලා තියෙනවා. ඊට පස්සේ උඹලට පේනවා
ආයේ මේ රේන්ජ් මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා මාකට් එක අලුත් 6 හයි එකක් හදලා තියෙනවා මෙතන. ඊට පස්සේ හරි දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? හරිද? මෙතන උඹලට පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න පුළුවන් මේ chart එක එකපාරට දකිද්දි මෙහෙම තමයි ප්‍රැක්ටිකල්. හරිද? දැන් මං අතන ලස්සනට කියලා දුන්නාට chart එකේ එහෙම ලස්සනට දැන් අපිට තේරෙනවානේ. හරිද? මෙතෙන්ට ආවට මඤ්ඤං වගේනේ. හරි. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන මාකට් එක වෙලා තියෙන්නේ මොකද්ද? මාකට් එක මෙන්න මේ විදිහට අලුත් 6 හයි එකක් හදලා තියෙනවා. හරි? කලින් මෙන්න මේ 6 හයි එක බ්‍රේක් කරලා මාකට් එක අලුත් 6 හයි එකක් හදලා තියෙනවා. එතකොට දැන් අලුත් රේන්ජ් එක මොකද්ද? අලුත් රේන්ජ් එක ඇවිල්ලා මෙන්න මේ ප්‍රීවියස් 6 හයි එකයි මෙන්න මේ ප්‍රීවියස් 6 ලෝ එකයි. එතකොට මේක තමයි අලුත් අපේ රේන්ජ් එක. හරිද? මං කියව රේන්ජ් එක මාක් කරගන්න කියලා. එතකොට රේන්ජ් එක මාක් කරාට පස්සේ උඹලට පේනවා මාකට් එක මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙතනින් මේ රේන්ජ් එක බ්‍රේක් වෙලා තියෙනවා. එතකොට මම කලින් කිව්වා මාකට් එකේ මෙන්න මේ විදිහට රේන්ජ් එක බ්‍රේක් වුණොත් එතනින් එහාට අපිට ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එකක් එක්ස්පෙක්ට් කරන්න අමාරු වෙයි. ගොඩක් වෙලාවට මේ විදිහට මාකට් එකක් මේ රේන්ජ් එක බ්‍රේක් කරනවා කියන්නේ ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩ් එකේ රිවර්සල් එකක් තමයි අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට මාකට් එකක් මෙන්න මේ අපි අපේ අප් ට්‍රෙන්ඩ් එක හරි ඩවුන් ට්‍රෙන්ඩ් එක හරි මේ තියෙන ට්‍රෙන්ඩ් එකේ මේ තියෙන ඒරියා එක බ්‍රේක් කරනවා කියන්නේ අපි යන්න එතෙන්ට කියනවා change of characteristic කියලා. CH කියලා කරන්නේ හරිද? ඒ කියන්නේ මොකද්ද? මාකට් එකේ මේ අප් ට්‍රෙන්ඩ් එක රිවර්සල් එකකට හරි මාකට් එකේ කොහොමද මේ ස්ට්‍රක්චර් එක චේන්ජ් වෙනවා කියන එක. එතකොට එතනදී බලන්න පේනවා මේ අප් ට්‍රෙන්ඩ් එක ගොඩක් දුරට රිවර්සල් එකකට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔතන change of characteristic එකෙන් පස්සේ අපි බලමු මාකට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මාකට් එක උඹලට පේනවා අර දිගින් දිගට ආපු අප් ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරලා මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. ඉතින් එතකොට උඹලා මේ වීඩියෝ එකේදී දැන් ඉගෙන ගත්තා මාකට් ස්ට්‍රක්චර් එක කොහොමද වැඩ කරන්නේ? ඊළඟට break of structure කියන්නේ මොකද්ද? ඊළඟට change of characteristic කියන්නේ මොකද්ද කියන එක. ඉතින් ඔය අපි කතා කරේ up trend එක ගැන. ඉතින් ඔය වගේම තමයි down trend එකත් අමුතුවෙන් මට මේ වීඩියෝ දික් කරන්න ඕනේ නැහැ. down trend එක මෙහෙමයි කියලා මේ පොඩි උන්ට වගේ කියලා දීලා හරිද? ඉතින් අපිට තේරෙනවනේ මම දැන් කලිනුත් explain කරානේ. එතකොට මම වීඩියෝ සාමාන්‍යයෙන් දවසින් දවස් හරි දවසක් හරි දාන්න try කරනවා. ඉතින් මෙහෙම දාන්නේ තොපිට මේවා එකපාර ඔලුවර දාගෙන idea එකක් ගන්න කියලා. හරිද? ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක බලලා බකන් නිලාගෙන ඉන්නතෝ ගිහිල්ලා chart asset කියලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලපන් මේ දේවල්. මොකද අපි මේක ලස්සනට වීඩියෝ එකට පෙන්නුවට තොපි chart asset ගියාට පස්සේ මේක පිස්සුවක් වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට තව දෙයක් තමයි මට මේ මාකට් ස්ට්‍රක්චර් එක ASCII කියන්න අමතක වෙච්ච දේ. පුළුවන් තරම් මේ ස්ට්‍රක්චර් ලෙවල්ස් මේ ස්විං හයි ස්විං ලෝස් හොයාගන්නදී පුළුවන් තරම් higher time frame එකක් හොයාගන්න. මොකද උඹලා low time frame එකට යද්දී උඹලට මේවා හරි අමාරුයි. හරිද? එක ළඟ higher highs ගොඩාක් තියෙනවා. උඹලට නිකන් පිස්සු වගේ තියෙයි. ඒ නිසා lower time මේ higher time frames use කරපන්. එතකොට උඹලට පැහැදිලි idea එකක් ගන්න පුළුවන් මාකට් ස්ට්‍රක්චර්ස් ගැන. ඉතින් liquidity කියන්නේ සරලවම orders ගොඩකින් එකතු වෙච්ච pool එකක්. ඉතින් මෙතන buy orders තියෙනවා, limit orders තියෙනවා, stop losses තියෙනවා. ඔක්කොම එකතු වෙච්ච pool එකක් තමයි මේ liquidity කියලා කියන්නේ. එතකොට මෙතන liquidity forms වර්ග කිහිපයකින් තියෙනවා. equal highs විදියට තියෙනවා, equal lows විදියට තියෙනවා, ඊළඟ trend line liquidity තියෙනවා. ඊට අමතරව accumulation phase එකේදී liquidity අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක අපි consolidation ගැන කතා කරද්දී එතනදී කතා කරමු. ඉතින් මෙතනදී මම විශේෂයෙන්ම කතා කරන්නේ මේ trend line liquidity සහ equal highs equal lows ගැන තමයි. හරිද? ඉතින් අපි මුලින්ම equal highs equal lows ගැන කතා කරලා ඉමු. ඉතින් equal high එකේදී මොකද වෙන්නේ? මාකට් එක බං up trend එක තියෙද්දි මාකට් එක මොකද කරන්නේ? resistance level එකට ඇවිල්ලා එතනින් bounce වෙලා ආයෙ එක retest කරලා තමයි මාකට් එක රිජෙක්ට් වෙන්නේ. හරිද? එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකත් එහෙමයි. මාකට් එක ඩවුන් වෙවි තිබිලා මොකද වෙන්නේ? සපෝට් ලෙවල් එකට ඇවිල්ලා ඒක ආයෙ රීටෙස්ට් කරලා මාකට් එක බවුන්ස් වෙනවා. හරිද? ඔහොමනේ වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ විදියට මාකට් එක රිජෙක්ට් වෙන සෝන් එක සරලවම ගත්තොත් මෙතන අප් ට්‍රෙන්ඩ් එකකදී නම් සපෝට් ලෙවල් එකක්, මේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් සහ ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී නම් සපෝට් ලෙවල් එකක් තමයි සරලවම equal high equal low එකක් විදිහට වැඩ කරන්නේ. උඹලට තේරෙනවා? ඒ කියන්නේ equal high කියන්නේ සරලවම resistance එක. equal low කියන්නේ සරලවම support level එකක්. හරිද? එතකොට මෙන්න මේ වගේ support level වලදී මොකද වෙන්නේ? මේ වගේ market එකකදී මෙතන set එකක් ඉන්නවා. හරි. මේ market එක මේ level එකත් කඩාගෙන දිගින් දිගටම continue වෙයි කියලා හිතාගෙන මෙන්න මේ range එකේ limit orders දාගෙන ඉන්න උන් ටිකක් මේක break කරලා market එක උඩට ආවොත් හරි market එක entry වෙනවා. මම මේ trade එක ගන්නවා හරියට හරි කියලා ඔන්න මෙතන limit orders දාගෙන set එකක් ඉන්නවා. තව set එකක් ඉන්නවා. හරි මෙතන තියෙන්නේ strong resistance level එකක්. එතකොට මෙතනින් මම entry එකක් ගන්නවා short position එකක් කියලා ඔන්න මෙතනින් entry ගන්න set එකකුත් තියෙනවා. උන්ගේ stop losses කොහෙද තියෙන්නේ? මෙන්න මේ range එකේම තමයි. අරුන්ගේ limit orders තියෙන range එකේම තමයි. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔය limit orders ටිකයි ඊළඟට ඔය stop losses ඔක්කොම එකතු වෙලා මෙතන හැදෙනවා මචං liquidity pool එකක්. අන්න ඒකට තමයි අපි කියන්නේ liquidity කියලා. හරිද? එතකොට ඔන්න ඕක තමයි liquidity වෙන්නේ. එතකොට මේ equal high එකකදී මේ විදිහට equal high එකට පොඩ්ඩක් උඩින් liquidity pool එකක් හැදෙනවා. එතකොට ඒ වගේම තමයි මෙතන equal low එකකදී
මේ විදිහේ ලික්විඩිටි පූල් එකක් හැදෙනවා. කොහොමද මේ ලික්විඩිටි පූල් එක හැදෙන්නේ? මෙතන සෙට් එකක් හිතාගෙන ඉන්නවා. හරි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන. ඩවුන් ට්‍රෙන්ඩ් එක දිගින් දිගටම කන්ටිනියු වෙයි කියලා හිතාගෙන ඔන්න මෙතන ලිමිට් ඕඩර්ස් දාගෙන සෙට් එකක් ඉන්නවා. තව සෙට් එකක් ඉන්නවා. හරි. මෙතන තියෙන සපෝට් එකක්. සපෝට් එකක් අරන් මාකට් එක මෙතනින් බවුන්ස් වෙයි කියලා හිතාගෙන මෙතනින් ට්‍රේඩ් ගත්තේ උන්ගේ ස්ටොප් ලොසස් ටික මෙන්න මේ ඒරියා එකේ තියෙනවා. හරිද? අන්න ඔහොම තමයි ලික්විඩිටි කියන එක සරලවම හැදෙන්නේ. එතකොට මාකට් එක උඹලා දැකලා ඇති මොකද මාකට් එක මේ වෙලාවට කරන්නේ? මාකට් එක අන්න අර ලික්විඩිටි සෝන් එකට ගිහිල්ලා ඊට පස්සේ මාකට් එක අදාළ ඩිරෙක්ෂන් එකට යනවා. ඉතින් මෙතනදී තමයි ට්‍රේඩර්ස් කියන්නේ අම්මඩ සිරි අන්න අපිව ට්‍රැප් කරා අපිට කෙලෙව්වා කියලා. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකත් එහෙමයි. ඩවුන් ට්‍රෙන්ඩ් එකත් මොකද වෙන්නේ? මාකට් එක මෙන්න මේ ලික්විඩිටි ග්‍රැබ් කරගෙන ඊට පස්සේ මාකට් එකේ අදාළ ඩිරෙක්ෂන් එකට මූව් වෙනවා. එතකොට මොකද කරන්නේ? රීටේල් ට්‍රේඩර්ස්ලා අඬනවා අම්මඩ සිරි අපිව ට්‍රැප් කරා කියලා. ඉතින් ඇත්තටම මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන වෙන්නේ උඹලව ට්‍රැප් කිරිල්ලක්වත් මගුලක් නෙමේ. මෙතන වෙලා තියෙන්නේ අර ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස් ලගේ තියෙන ලාර්ජ් ඕඩර්ස් ටික ෆිල් කරගන්න මොකද කරන්නේ? මාකට් එක මෙන්න මේ ලික්විඩිටි පූල් වලට මූව් කරනවා. මූව් කරලා මෙතන තියෙන ලික්විඩිටි ග්‍රැබ් කරගෙන එහෙම නැත්නම් මෙතන කියනවා ලික්විඩිටි ස්වැප් එකක් කියලා. එතකොට ඒ විදිහට මාකට් එකේ මේ ලික්විඩිටි ග්‍රැබ් කරගෙන මාකට් එක අදාළ ඩිරෙක්ෂන් එකට ෆාස්ට්ලි මූව් වෙනවා. හරිද? ඉතින් එතකොට equal highs වලදීත් එහෙමයි equal lows වලදීත් එහෙමයි. හරිද? liquidity grab කරගත්තා මාකට් එක මූණා නැතුව මෙතන උඹලව trap කරනවත් උඹලව බලාගෙන ඉඳලා උඹලට අරිනවත් එහෙම මගුලක් නෙමෙයි. හරිද? එතකොට trending market පැත්තට ආවත් ඔය තියරියම තමයි trending market එකත් අර කියනවා වගේම මෙන්න මේ වගේ areas වල හරිද? මේ වගේ areas වල liquidity උඹලට බලා ගන්න පුළුවන්. මේ ලබ්බක් ඇවිල්ලා මේකේ. හරි. මෙන්න මේ areas වල liquidity උඹලට බලා ගන්න පුළුවන්. කොහොමද මේ liquidity හැදෙන්නේ? ඔන්න set එකක් මෙතන trend line එක ගන්න තියෙන්නේ. එතකොට set එකක් හිතන් ඉන්නවා. හරි. trend line එක break කරලා මාකට් එක ඩවුන් වෙයි කියාගෙන මෙතන ලිමිට් ඕඩර්ස් දාගෙන ඉන්න උන් ටිකක් ඉන්නවා. ඊට අමතරව මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ සපෝට් එක අරන් මාකට් එක තව තව අප් වෙයි කියලා හිතාගෙන මෙතන ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් වලට එන්ට්‍රි වෙච්ච උන් ටිකක් ඉන්නවා. එතකොට එහෙම තමයි මේ ලික්විඩිටි හැදෙන්නේ. එතකොට අර ට්‍රෙන්ඩ් ලයින් එකෙත් අර සිද්ධියම තමයි. මොකද මාකට් එක වෙන්නේ? මාකට් එක මෙන්න මේ විදිහට අර ලික්විඩිටි ග්‍රැබ් කරගෙන ආය අදාළ ඩිරෙක්ෂන් එකට මූව් වෙනවා. ඉතින් ඕකට තමයි ලික්විඩිටි ග්‍රැබ් කරනවා කියන්නේ. ඉතින් එතකොට ගොඩක් උන් මොකද වෙන්නේ? මෙන්න මෙතනදී හරි ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණා කියලා හිතාගෙන මෙතනදී මේ ලික්විඩිටි ග්‍රැබ් එකට ට්‍රැප් වෙනවා. ඉතින් එතකොට තමයි උඹලා ට්‍රැප් වුණා කියලා නහයෙන් අඬන්නේ. ඉතින් අපි මාකට් එකත් එක්ක බලමු කොහොමද මේ ලික්විඩිටි කියන සීන් මගුල වැඩ කරන්නේ කියලා. ඉතින් මේකෙදි මෙතන තියෙනවා equal low එකක්. එතකොට මෙතන උඹලා බැලුවොත් පේනවා මෙතන මොකද තියෙන්නේ? මෙතන සෙට් එකක් බලන් ඉන්නවා. මෙන්න මේක සරලම equal low එකක් කියන්නේ බල සපෝට් එකක් ගන්න. එතකොට සෙට් එකක් බලන් ඉන්නවා. හරි මේ සපෝට් එක බ්‍රේක් කරලා මාකට් එක ඩවුන් වෙයි කියලා හිතාගෙන මොකද කරන්නේ? මෙන්න මේ ඒරියා එකේ ලිමිට් ඕඩර්ස් ටිකක් දාගෙන ඉන්නවා. ඒ ටික පිරෙනකම් බලාගෙන. හරිද? එතකොට තව සෙට් එකක් ඉන්නවා. හරි මේක සපෝට් එකක් විදියට අරන් මම එන්ට්‍රි එකක් ගන්නවා අප් ට්‍රෙන්ඩ් එකට එන්ට්‍රි එකක් ගන්නවා කියලා හිතාගෙන ඔන්න මෙතනින් එන්ටර් වෙච්ච උන් ඉන්නවා. උන්ගේ ස්ටොප් ලොසස් තියෙන්නේ මෙන්න මේ ඒරියා එකේම තමයි. එතකොට මාකට් එක මොකද්ද කරන්නේ? උඹලට බලන්න පුළුවන්. මාකට් එක මොකද කරන්නේ? මාකට් එක ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ඇකියුමුලේට් වෙනවා. ඇකියුමුලේට් වෙලා ඊට පස්සේ උඹලට පේනවා මෙන්න මෙතනින් අර කීප් තිබ්බ ස්ටොප් ලොසස් ටික ඊළඟට අර තිබ්බ ලිමිට් ඕඩර්ස් ටික ග්‍රැබ් කරගෙන එහෙම නැත්නම් ලික්විඩිටි ස්විප් වෙලා මාකට් එක ආය අදාළ ඩිරෙක්ෂන් එකට ඔන්න ඔය විදිහට මූව් වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි සරලවම මේක මාකට් එකේදී මේ ලික්විඩිටි ග්‍රැබ් කරනවා කියන එක වැඩ කරන්නේ. දැන් මෙතන උඹලට බැලුමට පේනවා උඹලා මෙතන සපෝට් සෝන් එකක් මාක් කරගෙන හිටියානම් මෙන්න මේක සපෝට් සෝන් එකක් විදිහට අරන් තිබ්බනම් උඹලා මෙතනින් ලෝවෙත් එන්ට්‍රි වෙනවා මේක බ්‍රේක් අවුට් එකක් කියලා හිතාගෙන. මෙතනින් මාකට් එක බ්‍රේක් වෙලා ඩවුන් වෙනවා කියලා හිතාගෙන. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? මාකට් එක මේ තියෙන ලික්විඩිටි ග්‍රැබ් කරගෙන මාකට් එක අදාළ ඩිරෙක්ෂන් එකට මූව් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන උඩ ගත්තත් මෙතන අපිට ඉක්වල් හයි එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම මෙතන රෙසිස්ටන්ස් ලෙවල් එකක් උඹලට බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් මම මේක රෙසිස්ටන්ස් එකක් විදිහට මාක් කරගන්න. ඒතර රෙසිස්ටන්ස් එකක් විදිහට මාක් කරගත්තාට පස්සේ අපිට මොකද්ද මෙතන එක්ස්පෙක්ට් කරන්න පුළුවන්? මෙතන සෙට් එකක් ඉන්නවා. මාකට් එක මේ ඒරියා එක බ්‍රේක් කරලා අප් වෙයි කියලා බලාගෙන ලිමිට් ඕඩර්ස් දාපු සෙට් එකක් ඊට අමතරව ස්ටොප් ලොස් දාපු සෙට් එකක් ඉන්නවා. එතකොට ඒ ටික ලික්විඩිටි අපි මෙන්න මේ හරිය මාක් කරගත්තොත් මේ තමයි මේ තියෙන්නේ මචං රෙසිස්ටන්ස් ලෙවල් එක උඩ තියෙන්නේ මොකද්ද? ලික්විඩිටි සෝන් එක. එතකොට අපි බලමු මාකට් එක මොකද කරලා තියෙන්නේ කියලා. මාකට් එක කරලා තියෙන්නේ මාකට් එක ඔන්න ඔය විදිහට අප් වෙලා තියෙනවා. අප් වෙලා අපේ රෙසිස්ටන්ස් ලෙවල් එකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. හරිද? මාකට් එක අපේ රෙසිස්ටන්ස් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ උඹලට පේනවා මාකට් එක අම්මඩ සිරි වෙන්න අප් වෙලා තියෙනවා. හරිද? එතකොට මේකෙදි ගොඩක් උන් මොකද කරන්නේ? මෙතනදී පැනික් වෙලා හරි මාකට් එක මෙතන රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරා දැන් අප් වෙන්න තමයි යන්නේ කියලා ඔන්න ගොඩක් උන් මෙතනදී බයි එන්ට්‍රීස් ගන්න පටන් ගන්නවා පැනික් වෙලා. හරිද? ඔන්න ඕම් බයි එන්ට්‍රීස් දාගෙන වැල්ලෙනවා. මොකද මාකට් එක මෙතනින් බ්‍රේක් අවුට් වුණා කියලා හිතාගෙන. හරිද? හැබැයි ඇත්තටම මාකට් එක මොකද්ද කරලා තියෙන්නේ? මාකට් එක මෙන්න මේ රේන්ජ් එකේ තිබ්බ ලික්විඩිටි ග්‍රැබ් කරගෙන ආයෙ උඹලට පේනවා ආයෙ මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. හරිද? ඔන්න ඕක තමයි
මේ ලික්විඩිටි වල කතාව. හරි ලික්විඩිටි ග්‍රැබ් කරනවා ලික්විඩිටි ස්විප් කරනවා කියන කතාව ඔන්න ඕක තමයි. හරිද? ඉතින් එතකොට මචං මේකේ මම අර කලින් කිව්ව විදියට මෙන්න මෙහෙම සෙල් සයිඩ් එකට තියෙන ලික්විඩිටි අපි සෙල් සයිඩ් ලික්විඩිටි කියලා කියනවා. ඉතින් මේවා නම් බේසික් දේවල්. හරිද? අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට බයි සයිඩ් එකට තියෙන ඒවා අපි බයි සයිඩ් ලික්විඩිටි කියලා කියනවා. ඔච්චරයි සෙල් සයිඩ් ලික්විඩිටි බයි සයිඩ් ලික්විඩිටි කියලා ඔන්න ඔය වර්ග දෙක තියෙන්නේ. හරිද? ඕක තමයි සරලවම ලික්විඩිටි වල කතාව. ඕඩර් බ්ලොක් එකක් කියන්නේ බං සරලවම මාකට් එකේ ෆිල් වෙච්ච නැති ඕඩර්ස්. හරිද? ඒ කියන්නේ මාකට් එක මචං මේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස් ලගේ අපේ වගේ පොඩි පොසිෂන් නෙමෙයි තියෙන ලොකු පොසිෂන්ස් තියෙනවා. එතකොට මාකට් එක මේ ලොකු පොසිෂන්ස් බාගෙට ෆිල් කරලා මාකට් එක ස්ට්‍රෝංලි මූව් වුණාම එතන ඕඩර් බ්ලොක් එකක් හැදෙනවා. එතකොට ඒක තමයි අපි ඕඩර් බ්ලොක් එකක් විදිහට අඳුන්වන්නේ. ඉතින් සරලවම මේ උඹලට ස්ක්‍රීන් එකේ පේනවා වගේ බෙරිස් සහ බුලිෂ් ඕඩර් බ්ලොක්ස් තියෙනවා. එතකොට අපි මේ ඉමේජ් එකේ තියෙන වගේ උඹලට පේනවා අපි ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්න ඒ වගේ ස්ට්‍රෝං මූව්මන්ට් එකකට කලින් හැදෙන ඔපොසිට් කැන්ඩල් එක. හරිද? ඒ කියන්නේ අපි හිතමු අප් පැත්තට මාකට් එක යනවා නම් මාකට් එක වේගෙන් අප් වෙනවා නම් අපි ගන්න අන්තිමට හැදිච්ච රෙඩ් කැන්ඩල් එක. ඒ වගේම තමයි මාකට් එක වේගෙන් ඩවුන් වුණොත් එතනදී අපි ගන්න අන්තිමට හැදිච්ච ග්‍රීන් කැන්ඩල් එක. හරිද? ඉතින් මේ ඉමේජ් එකේ උඹලට පේනවා වගේ. එතකොට ඕවා තමයි බුලිෂ් ආ බෙරිෂ් ඕඩර් බ්ලොක් කියලා කියන්නේ. ඉතින් මීට අමතරව බ්‍රේක් බ්ලොක් තියෙනවා, ඊළඟට ඉන්ටර්නල් එක්ස්ටර්නල් තියෙනවා. ඔය වගේ ඕඩර් බ්ලොක් බ්ලා බ්ලා ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා අපි ඉස්සරහට කතා කරමු. මොකද මේකෙදි උඹලා ඔළුවට ඔක්කොම දාගෙන මේක විකාරයක් කරගන්න එපා. හරිද? එතකොට ඕක තමයි සරලවම ඕඩර් බ්ලොක් එකක් කියන්නේ. ඉතින් මම මේක උඹලට තව ටිකක් එක්ස්ප්ලেইন කරන්න. ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ මෙහෙමයි බං. හරිද? දැන් අපි කලින් වීඩියෝ වල ලික්විඩිටි බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් ඊළඟ චේන්ජ් ඔෆ් කැරක්ටර් ඔය වගේ දේවල් ගැන කතා කරානේ. එතකොට උඹලට තේරෙනවා දැන් මාකට් එක මූව් වෙද්දි මෙන්න මෙහෙම මේ වගේ ඉක්වල් ලෝස් තියෙන වෙලාවක එහෙම නැත්නම් සපෝට් සෝන් එකක් තියෙන වෙලාවක මාකට් එකේ මම අර කලින් කිව්වා වගේ මොකද වෙන්නේ? මාකට් එකේ මේ ඒරියා එකේ ලික්විඩිටි තියෙනවා. හරිද? එතකොට ලික්විඩිටි තිබ්බහම මොකද වෙන්නේ? මාකට් එක ඒරියා එකට ඇවිල්ලා මේ ලික්විඩිටි ග්‍රැබ් කරගෙන උඹලට පේනවා මාකට් එකේ ඒරියා එකට ඇවිල්ලා ලික්විඩිටි ග්‍රැබ් කරගෙන මාකට් එක ෆාස්ට්ලි මූව් වෙනවා. හැබැයි මාකට් එක ෆාස්ට්ලි මූව් වුණාට, ඒ කියන්නේ මෙතන තියෙන ලික්විඩිටි එකත් එක්ක මේක ෆාස්ට්ලි මූව් වුණාට මෙතන left overs තියෙන. ඒ කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස් ලගේ බං අම්මට සිරිවෙනල් වොලියුම් එකකින් උන් ට්‍රේඩ් කරන්නේ. එතකොට උන්ගේ ට්‍රේඩ් ඔක්කොම අර අපි අර මේ ලිමිට් ඕඩර්ස් හරි එහෙම නැත්නම් අපි ටේක් ප්‍රොෆිට් දැම්මහම අපේව ෆිල් වුණාට උන්ගේ ඕඩර්ස් එච්චර වේගෙන් ෆිල් වෙන්නේ නැහැ. එතකොට ඒ ෆිල් වෙච්ච නැති ඕඩර්ස් මෙතන ඉතුරු වෙනවා. අන්න ඒව තමයි අපි ඔය ඕඩර් බ්ලොක් කියලා ගන්න. එතකොට ගොඩක් වෙලාවට මේ ඕඩර් බ්ලොක් මේ ඒරියාස් මැග්නට් එකක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ දැන් උඹලට මෙතන පේනවා වගේ ගොඩක් වෙලාවට මේ වගේ ෆාස්ට්ලි ස්ට්‍රෝං මූව් වුණාට ආය මාකට් එක මේ ඒරියා එකට ඇවිල්ලා අර ඉතුරු වෙච්ච ඕඩර්ස් ටික ෆිල් කරලා ඊට පස්සේ අදාළ ඩිරෙක්ෂන් එකට යනවා. එතකොට ගොඩක් වෙලාවට මේක මැග්නට් එකක් විදිහට වැඩ කරනවා. ඉතින් එතකොට මේක ගොඩක් ට්‍රේඩර්ස් අර එන්ට්‍රි පොසිෂන් එකක් විදිහට තමයි ඕඩර් බ්ලොක්ස් කියනවා ගන්න. ඒ කියන්නේ ඕඩර් බ්ලොක්ස් වලින් එන්ට්‍රි වෙලා ස්ටොප් ලොස් එක එතකොට යාලා ටයිට්ලි දාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට එන්ට්‍රි මොඩල් එකක් විදිහට තමයි ඔය ඕඩර් බ්ලොක් කියන එක ගන්න. හරිද? ඉතින් එහෙනම් දැන් අපි බලමු කොහොමද මාකට් එකත් එක්ක අපි මේ ඕඩර් බ්ලොක්ස් අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. ඉතින් මම කලිනුත් කිව්වා ඕඩර් බ්ලොක් එකක් කියන්නේ සරලවම ඕඩර්ස් ගොඩක්. හරිද? එතකොට ඕඩර්ස් ගොඩක් තියෙන කොයි වගේ තැන්වලද? ලික්විඩිටි තියෙන තැන්වල. හරිද? එතකොට අනිවාර්යයෙන්ම ඕඩර් බ්ලොක් එකක් වෙන්න නම් ඒක හයි ලික්විඩිටි ඒරියා එකක් වෙන්න ඕනේ. සරලවම අර මම කලින් වීඩියෝ එකේ කතා කරා වගේ equal highs equal lows එහෙම නැත්නම් මේ වගේ swing highs swing lows ඔය වගේ ඒවා තමයි high liquidity zones. එතකොට ඒ වගේ තැනකදී තමයි අනිවාර්යයෙන්ම ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ. එතකොට උඹලා මුලින්ම බලන්න ඕනේ ඒ වගේ swing high swing lows එහෙම නැත්නම් equal highs equal lows එහෙම නැත්නම් trend line එක මේ තියෙන ස්විං පොයින්ට්ස් ඒ වගේ දේවල් තමයි උඹලා ඕඩර් බ්ලොක් එකක් අයිඩෙන්ටිෆයි කරද්දී මුලින්ම බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ මෙතන මොකක් හරි බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් හරි එහෙම නැත්නම් චේන්ජ් ඔෆ් කැරක්ටරිස්ටික් එකක් හරි තියෙනවද කියලා. ඒ කියන්නේ මාකට් එක බං ස්ට්‍රෝංලි මේ තැන් වලින් පුෂ් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි එතන ඕඩර් බ්ලොක් එකක් විදිහට අපිට ගන්න බෑ. ඒ කියන්නේ මාකට් එක අනිවාර්යයෙන්ම ඒ ඒරියා එකෙන් ස්ට්‍රෝංලි පුෂ් වෙන්න ඕනේ. එතකොට මෙතන සිම්පල්ම කතාව. හරිද? මෙතන ස්ට්‍රෝංලි පුෂ් වෙනවා. ඒ කියන්නේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් හැදිලා පුෂ් වෙනවා. එහෙම නැත්නම් චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් හැදිලා පුෂ් වෙනවා කියන එකේ අදහස මොකද්ද? මාකට් එක බං අරුන්ගේ අර තියෙන ඕඩර්ස් ඔක්කොම ෆිල් නොකර වේගෙන් මූව් වෙනවා කියන එක. හරිද? එතකොට දැන් අපි මෙතන ගත්තොත් එහෙම මෙතන උඹලට පේනවා මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි තිබිලා තියෙන්නේ. ඒතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එක මාකට් එක ඩවුන් වෙලාකට අන්තිම හැදිලා තියෙන මෙතන ඔපොසිට් කැන්ඩල් එක තමයි මෙන්න මේ බයි පැත්තට හැදිලා තියෙන කැන්ඩල් එක. එතකොට මේක තමයි අපි ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්නෙ. හරිද? එතකොට මේක ඕඩර් බ්ලොක් එකක් වෙන්න නම් මම අර කලින් කිව්වා මේක ස්ට්‍රෝං මූව්මන්ට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මූව්මන්ට් එකෙන් මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ කැරක්ටරිස්ටික් චේන්ජ් වෙලා තියෙන්න ඕනේ. ඉතින් එතකොට අපිට බලන්න පුළුවන් අපි කලින් ප්‍රීවියස් ස්විං හයි එක මෙතන තියෙනවා. ඊළඟට ස්විං ලෝ එක මෙතන තියෙනවා. උඹලට පේනවා මෙතනින් මාකට් එක මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා තියෙනවා. එතකොට අපිට මේක ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ ඕඩර් බ්ලොක් එක මම කලින් කිව්වා වගේ මැග්නට් එකක් විදිහට වැඩ කරනවා. ඉතින් උඹලට පේනවා ඒ ඕඩර් බ්ලොක් එක ආය මාකට් එක ඇවිල්ලා ඒක ෆිල් කරලා තමයි
ආයේ අදාළ ඩිරෙක්ෂන් එකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් උඹලට තේරෙනවා සරලවම ඕඩර් බ්ලොක් එකක් හැදෙන්න නම් අනිවාර්යයෙන් මෙතන ස්ට්‍රෝං මූව්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් හරි චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් හරි තියෙන්න ඕනේ. එතකොට ඔය බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් චේන්ජ් ඔෆ් කැරක්ටර් කියන එක දන්නේ නැත්නම් මගේ පළවෙනි ලෙසන් එක වල්ලාවරෙන් ඒකෙන් උඹලට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඕකයි ඔය ලෙසන් වල තියෙන සීන් එක. ඒ කියන්නේ මගේ හැම ලෙසන් එකක්ම එකට එකක් ලින්ක් වෙනවා. හැම එකම ලික්විඩිටි ඔය මාකට් ස්ට්‍රක්චර් ඒ හැමදේම ලින්ක් වෙලා තමයි යන්නේ. ඒ හින්දා උඹලා මේ ටික අනේ දෙයියනේ කියලා පිළිවෙලට බලපියව. හරිද? ඉතින් මම දැන් ඔය කොච්චර සරලව කිව්වට දැන් මාකට් එකක් ගත්තාම උඹලට බලන්න පුළුවන් ඕනේ තරම් මේ ඕඩර් බ්ලොක්ස් තියෙනවා. හරිද? මේ ඕනේ තරම් ඕඩර් බ්ලොක්ස් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන්. හැබැයි දැන් මේ හැම එකක්ම ඕඩර් බ්ලොක් එකක් වෙනවද? ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. එතකොට ඕඩර් බ්ලොක් එකක් ගත්තාම ඕකේ මචං හයි ප්‍රොබබිලිටි තියෙනවා ලෝ ප්‍රොබබිලිටි තියෙනවා. හරිද? හයි ප්‍රොබබිලිටි කියන්නේ ඒ කියන්නේ ගොඩක් දුරට මාකට් එක ඒ ඒරියා එකට මැග්නට් එකක් විදිහට වැඩ කරලා අර මම කලින් කිව්වා වගේ ඒ ඒරියා එකට එන්න වැඩි පර්සන්ටේජ් එකක් තියෙනවා. ඒතකොට ලෝ කියන්නේ ඒක ඒ කියන්නේ පාෂලි එන්න සම්භාවිතාවක් තියෙනවා. නැත්තම් ගොඩක් වෙලාවට ඒක ඉන්වැලිඩ් වෙලා යන්න ඉඩක් තියෙනවා. හරිද? ඉතින් එතකොට අපි කොහොමද high probability order block එකක් අඳුරගන්න කියන එක මෙතනදී කතා කරමු. ඉතින් මේක මම උඹලට images එක explain කරන්න. එතකොට මට හරි ලේසි. හරිද? එතකොට high probability order block එකක් වෙන්න නම් පළවෙනියටම complete වෙන්න ඕන දේ තමයි ඒකේ කලින් candle එක. ඒ කියන්නේ අපි ඔය order block එකක් විදිහට identify කරගන්න එකට කලින් candle එකේ තියෙන liquidity එක take out කරලා තියෙන්න ඕනේ. ඉතින් උඹලට මේ image එකේ පේනවා වගේ liquidity take out කරලා තියෙන්න ඕනේ. එහෙම take out කරලා නැත්නම් ඒක අපිට valid order block එකක් විදිහට ගන්න බෑ. ඉතින් ඊළඟට අපි බලන්න ඕනේ දේ තමයි මේ විදිහට අපි තෝරගත්ත order block එකේ ඊළඟ candle දෙක බලද්දී එතන gap එකක් තියෙනවද කියන එක. එතන gap එකක් තියෙනවා කියන්නේ මචං උඹලට තේරෙනවා. ඒ area එක void කරලා ගිහිල්ලා තියෙනවා market එක. ෆාස්ට්ලි මූව් වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ එතන අන්ෆිල්ඩ් ඕඩර්ස් තියෙනවා. හරිද? හැබැයි එතන ગેප් එකක් නැහැ කියන්නේ එතන ගොඩක් දුරට ඕඩර්ස් ෆිල් වෙලා තමයි තියෙන්නේ. එතකොට හයි ප්‍රොබබිලිටි ඕඩර් බ්ලොක් එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම එතන ગેප් එකක් තියෙන්න ඕනේ. ඔය ඉමේජ් එකේ තියෙනවා වගේ. ඉතින් එහෙම ગેප් එකක් තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට අපිට වැලිඩ් ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඕඩර් බ්ලොක් එකක් කියන්නේ මචං මං කිව්වා ෆිල් වෙච්ච නැති ඕඩර්ස් ටිකක්. එතකොට බං ඒක මේ ජීවිත කාලෙටම ඕඩර් බ්ලොක් එකක් ඇඳගෙන එහෙම ඉන්න බෑ. හරිද? ඕඩර් බ්ලොක් එකක් කියන්නේ ෆිල් වෙච්ච නැති ඕඩර්ස් ටිකක්. ඒ ටික කවදා හරි ෆිල් වුණාට පස්සේ එතන ඒ ඕඩර් බ්ලොක් එක නිකම්ම වැලිඩ් නැතුව යනවා. හරිද? එතකොට සරලයි හයි ප්‍රොබබිලිටි ඕඩර් බ්ලොක් එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ ඒරියා එක ෆිල් වෙච්ච නැති ඒරියා එකක් වෙන්න ඕනේ. ඉතින් අපි මේකට කියනවා unmitigated order block කියලා. ඉතින් උඹලට මේ ඉමේජ් එකේ පේනා වගේ ඒ ඒරියා එක ෆිල් වෙන්න බෑ. හරිද? ඒ ඒරියා එකට මාකට් එකේ වික් එකක් ගහලා හරි ඒ ඒරියා එක ෆිල් කරන්නේ නැතුව තමයි මාකට් එක මූව් වෙන්න ඕනේ. එහෙම මාකට් එක මූව් වුණොත් අපිට ඒක වැලිඩ් ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් උඹලට මේ ඉමේජ් එකේ පේනා වගේ සරලවම එතන ગેප් එකක් තියෙනවා නම් ඒ ඒරියා එක ෆිල් වෙලා නැහැ. හරිද? ඕකයි කතාව. හරිද? එතකොට ඒක තමයි අපිට high probability order block එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මම මාකට් එකත් එක්ක උඹලට explain කරන්නම් මොනවද මේ high probability order blocks කියන්නේ කියලා. හරිද? දැන් උඹලට මෙතන පේනවා. මෙතන example එකක් ගත්තාම මෙතන strong movement එකක් තියෙනවා. ඊට අමතරව මෙතනින් structure level එක break වෙලා තියෙනවා. හරිද? එතකොට අපිට මේක order block එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට order block එක කියන්නේ මොකද්ද? ඒ මූවමන්ට් එකට කලින් හැදෙච්ච ඔපොසිට් කැන්ඩල් එක. මෙන්න මේ රෙඩ් කැන්ඩල් එක. හරිද? එතකොට මේක තමයි ඕඩර් බ්ලොක් එකක් වෙන්නේ බුලිෂ් ඕඩර් බ්ලොක් එකක්. හරිද? එතකොට මෙතන ගත්තාම මෙතන අර ක්‍රයිටීරියාස් ටික අපි බැලුවොත් එහෙම ප්‍රීවියස් කැන්ඩල් එකේ ලික්විඩිටි ටික. ප්‍රීවියස් කැන්ඩල් එක මේක. එතකොට ඒකේ ලික්විඩිටි ටික ටේක් අවුට් කරලා තියෙනවා. එතකොට පළවෙනි එක අවුලක් නැහැ. ඒක හරි. ඊළඟට මාකට් එකේ ગેප් එකක් තියෙනවා. ગેප් එකක් කියන්නේ මෙන්න මේ අපි ගන්න කැන්ඩල් එකේ වික් එකයි ඊළඟට හැදෙන තුන්වෙනි කැන්ඩල් එකේ වික් එකයි. හරිද? මේ දෙක අතර ગેප් එක. හරිද? පැහැදිලිව පේනවා මාකට් එකේ ગેප් එකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එක මේ ටික වොයිඩ් කරලා වේගෙන් මූව් වෙලා තියෙනවා. එතකොට මෙතන අන්ෆිල්ඩ් ඕඩර්ස් ටිකක් තියෙනවා. එතකොට මේක සරලවම අපිට අර මං කලින් කිව්වා වගේ high probability order block එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට අපි මාකට් එකේ මෙතෙන්ට ආවොත් උඹලට පේනවා මාකට් එක මොකද කරලා තියෙන්නේ? මාකට් එක high highs හදාගෙන ගිහිල්ලා මාකට් එකේ characteristic change වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතන හරි සරලයි. මෙතන මෙන්න මේ point එකෙන් මාකට් එකේ characteristic change වෙලා තියෙනවා. එතකොට අපිට මේක කන්සිඩර් කරලා අපිට මෙන්න මේ කැන්ඩල් එක ඕඩර් බ්ලොක් එකක් විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරිද? එතකොට මේක වැලිඩ් ඕඩර් බ්ලොක් එකක්ද? ඔව් මේක ඕඩර් බ්ලොක් එකක් විදිහට අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හැබැයි මම කලින් කිව්වා මේවා ඇවිල්ලා low probability order blocks. ඒකට හේතුව තමයි උඹලට පේනවා මෙතන අපේ පළවෙනි ක්‍රයිටීරියා එක, ඒ කියන්නේ කලින් කැන්ඩල් එකේ ලික්විඩිටි ටික ටේක් අවුට් කරලා තියනවාද? ඔව් කලින් කැන්ඩල් එකේ ලික්විඩිටි ටික ටේක් අවුට් කරලා තියෙනවා. ඒක අවුලක් නැහැ. හැබැයි මෙතන උඹලට පේනවා කිසිම ગેප් එකක් නැහැ මාකට් එකේ. ඊට අමතරව මෙතන ඕල්රෙඩි මචං මේ ඒරියා එක මිටිගේට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වික්ස් කීපයකින් මේ පලාගෙන ගිහිල්ලා තියෙන වික් එකක්. හරිද? එතකොට මේක මේ ඒරියා එක ඕල්රෙඩි මිටිගේට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන ඕඩර්ස් පුළුවන් තරම් මෙතන ෆිල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මාකට් එක ඩිරෙක්ෂන් එකට මූව් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ වගේ සිටුේෂන් එකක් අපිට අර low probability order block එකක් විදිහට තමයි ගන්න වෙන්නේ. ඉතින් උඹලා මෙයා ප්‍රැක්ටිකලි යූස් කරද්දී උඹලට පුළුවන් high low probability ඒවා ටික
වෙනම කලර්ස් වලින් මාක් කරගන්න. එතකොට උඹලට ඇකියුරේට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඉතින් මේවා ගොඩක් වෙලාවට එන්ට්‍රි මොඩල්ස් විදියට තමයි වැඩ කරන්නේ. කියන්නේ මාකට් එකේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙනවද? එතන ඕඩර් බ්ලොක් එකක් තියෙනවද? ඊළඟ මම කිව්වා වගේ ગેප් එකක් හැදිලා මේක ස්ට්‍රෝන්ලි මූව් වෙනවද? ගොඩක් දුරට ඒක මැග්නට් එකක් විදියට වැඩ කරනවා. ඒ විදියට මැග්නට් එකක් විදියට වැඩ කළා. එතන තියෙන ලික්විඩිටි ට්‍රැප් කළා. මාකට් එක ආය අදාළ ඩිරෙක්ෂන් එකට ගොඩක් වෙලාවට මූව් වෙනවා. එතකොට ඒක තමයි සරලවම එන්ට්‍රි මොඩල් එක වෙන්නේ. සරලවම මචං ඕඩර් බ්ලොක් වගේම තමයි ෆෙයා වැලියු ગેප් එක කියන්නේ මාකට් එකේ තියෙන ඉන්එෆිෂන්සිස්. ඒ කියන්නේ මෙතන අපි හිතමු ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා හරි මොකක් හරි ලාර්ජ් ඕඩර්ස් එකපාර එක්සිකියුට් කරද්දී අර කලින් මම ඕඩර් බ්ලොක් වල කතා කරා වගේම මාකට් එක ස්ට්‍රෝන්ලි මූව් වෙනවා. අපි හිතමු බුලිෂ් ෆෙයා වැලියු ગેප් එක කියලා. එතනදී මොකද වෙන්නේ? කියන්නේ බයි පැත්තට තියෙන එකක් කියලා. හරිද? එතකොට මොකද වෙන්නේ? බයර්ස්ලා ගොඩක් ඉන්නකොට, කියන්නේ ඕඩර්ස් ගොඩක් තියෙනකොට බයි පැත්තට ස්ට්‍රෝන්ලි ප්‍රයිස් එක මූව් වෙනවා. ඉතින් මේ මූව් වෙද්දී මේ කැන්ඩල් තුනක පැටර්න් එකක් හැදෙන පැටර්න් එකක් තමයි ඔය අපි ෆෙයා වැලියු ગેප් එකක් කියලා කියන්නේ. එතකොට උඹලට මේ ඉමේජ් එකේ පේනවා වගේ මෙතන මොකද වෙලා තියෙන්නේ? මාකට් එක ස්ට්‍රෝන්ලි බයි පැත්තට මූව් වෙලා තියෙනවා. හරිද? ඒ මූව් වෙද්දී මොකද වෙලා තියෙන්නේ? අර පළවෙනි කැන්ඩල් එකෙන් සහ තුන්වෙනි කැන්ඩල් එකෙන් අර දෙවෙනි කැන්ඩල් එකේ ඒරියා එක ෆිල් කරලා නැහැ. හරිද? ඒ ඒරියා එක ગેප් එකක් විදිහට තියෙනවා. හැබැයි බැරි වෙලාවත් ඔය පළවෙනි කැන්ඩල් එකෙන් හරි දෙවෙනි කැන්ඩල් එකේ හරි වික් එක ඇවිල්ලා ඔය ඒරියා එක ෆිල් කරොත් එතන අපිට එතකොට ෆෙයා වැලියු ગેප් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි දැන් මෙතන ගත්තාම මෙතන එහෙම ෆිල් කරලා නැති නිසා අපිට මේක ગેප් එකක් විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඉතින් සරලවම ඔය විදිහේ කැන්ඩල්ස් තුනක පැටර්න් එකක් තමයි ෆෙයා වැලියු ગેප් එකක් කියලා කියන්නේ. එතකොට ගොඩාක් ට්‍රේඩර්ස්ලා විශ්වාස කරන දෙයක් තමයි ඔය ෆෙයා වැලියු ગેප් එක මාකට් එකේ හැදුනාම මාකට් එක අනිවාර්යෙන් ඒ තැන් වලට ඇවිල්ලා ඒ ටික ෆිල් කරලා යනවා කියන එක. එතකොට ඇයි මේක මැග්නට් එකක් විදිහට වැඩ කරන්නේ කියලා කතා කරොත් ෆෙයා වැලියු එකක් කියන්නේ මං කිව්වා සරලවම මාකට් එකේ ඉන්එෆිෂන්සිස්. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි ඔය බුලිෂ් ෆෙයා වැලියු ગેප් එකක් ගත්තොත් එහෙම මෙතන උඹලට තියෙනවා මොකද වෙලා තියෙන්නේ? බයර්ස්ලා මාකට් එකේ වැඩි. බයර්ස්ලා ස්ට්‍රෝං මෙතනදී. බයර්ස්ලා තමන්ගේ කන්ට්‍රෝල් එක කරන් මාකට් එක පුෂ් කරනවා. හරි? හැබැයි ඒ පුෂ් කරාට ඒ ගානටම සෙල් කරන්න සෙලර්ස්ලා නැහැ. එතකොට මාකට් එක මොකද වෙන්නේ? මාකට් එක ආය අර හිටපු ප්‍රයිස් එකට ඇවිල්ලා ඊට පස්සේ ආය අදාළ ඩිරෙක්ෂන් එකට මූව් වෙනවා. හරිද? අන්න එතනදී ඒ බයර්ස්ලා සහ සෙලර්ස්ලා අතර බැලන්ස් එක හදන එක තමයි මේ ෆෙයා වැලියු ગેප් එකේ තියෙන්නේ. එතකොට සරලවම ඔතන හැදෙන ગેප් එක මාකට් එක ෆෙයා ප්‍රයිස් එකට ඇවිල්ලා ෆිල් කරන එක තමයි සරලවම ෆෙයා වැලියු ગેප් කියන නමේ තේරුම. හරිද? එතකොට මං ඇයි මේ තේරුම් එක තොපිට තේරුම් කරන්නේ? මේවා ගැන බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එක තිබ්බේ නැත්නම් තොපිට මේවා මේ ප්‍රැක්ටිකලි කරන්න ගියාම බෑ. බොරුවට ඉරි ගහගෙන ඒක හිටියට වැඩක් නැහැ. තොපි දන්නේ නැත්නම් ඉර ගැහුවේයි කියලා. හරිද? ඒකයි මම උඹලට මේ වගේ ටර්ම්ස් එක්කම කියලා දෙන්නේ. ඉතින් දැන් මම ඔය කිව්වාගේ මාකට් එෆිෂන්සි තියරි ඊළඟට ඇල්ගොරිතමික් ට්‍රේඩින් වගේ දේවල් වලින් තමයි ඔන්න ඔය ෆෙයා වැලියු ગેප්ස් ෆිල් වෙන්නේ. හරිද? ඉතින් එතකොට ඕකේ සරලවම ඔය ලාර්ජ් ටයිම් ෆ්‍රේම්ස් ගත්තාම දැන් ඕඩර් බ්ලොක්ස් වලත් මේ කතාව කිව්වා. ලාර්ජ් ටයිම් ෆ්‍රේම්ස් ගත්තාම 1 day weekly වගේ ඒවා ගත්තාම ඒ වගේ හැදෙන ෆෙයා වැලියු ગેප්ස් මාර ස්ට්‍රෝං. හැබැයි ලොකු කාලයක් යනවා ඒවා ෆිල් වෙන්න. හැබැයි ඔය 5 minute 15 minute වගේ පොඩි ටයිම් ෆ්‍රේම් වල ගත්තාම ඒ වගේ ගොඩාක් ෆෙයා වැලියු ගෑප්ස් හැදෙනවා. හැබැයි ඒවා ෂණිකව ෆිල් වෙලා යනවා. හරිද? ඉතින් එතකොට මම උඹලට කියන්නේ ස්ට්‍රෝං ෆෙයා වැලියු ගෑප්ස් හොයා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ලාර්ජ් ටයිම් ෆ්‍රේම් එකක් යූස් කරපන්. හරි. දැන් අපි මාකට් එකට මූව් වෙලා බලමු කොහොමද මේ ෆෙයා වැලියු ගෑප් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න කියලා ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් එක්ක. ඉතින් උඹලට පේනවා මම BTC chart එකේ ඉන්නේ මේ දැන් chart එක. එතකොට මෙතන මේ ඉන්නේ 1 day chart එකේ. හරිද? එතකොට මේකේ මට ෆෙයා වැලියු ගොඩක් ගොඩාක් බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙතන ගත්තාම මෙතන උඹලට පේනවා මම අර කලින් කිව්වා වගේ 3 candle pattern එකක් තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? මාකට් එක මෙන්න මේ candle එකේ wick එකයි ඊළඟ මෙන්න මේ candle එකේ wick එකයි. හරිද? මම මේ දෙක පොඩ්ඩක් උඹලට පේන්න අදින්නම්. මෙන්න මේ wick එකයි මෙන්න මේ wick එකයි ඕවර්ලැප් වෙන්නේ නැහැ. එතකොට මෙතන සරලවම මාකට් එකේ gap එකක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එකේ inefficiencies තියෙනවා. හරිද? එතකොට මේ විදිහට තමයි සරලවම මාකට් එකේ fair value gap එකක් අඳුරගන්නේ. එතකොට order block වලදී කතා කරා වගේම fair value gaps වලත් මචං තියෙනවා high probability ඒවා තියෙනවා low probability ඒවා තියෙනවා. fair value gaps ඕනේ තරම් මාකට් එකේ හැදෙනවා. හැබැයි මේකෙන් high probable වෙන්නේ ගොඩක් වෙලාවට ඔය අපි අර කලින් කතා කරා වගේ demand zone එක ඊළඟ නැත්තම් support එක resistance එක එහෙම නැත්තම් market එකේ structure level එකක් එක්ක නැත්තම් order block එකක් එක්ක හැදෙන ඒවා තමයි ගොඩක් වෙලාවට strong වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙතන හැදිලා තියෙන fair value gap එක මම මේ mark කරපු එක ගොඩක් strong එකක්. ඉතින් උඹලා මගේ කලින් lessons බලලා නම් දන්නවා ඇයි මෙතන මේ fair value gap එක මම strong කියලා කියන්නේ කියලා. ඒකට හේතුව මේ fair value gap එක හැදිලා තියෙන්නේ මචං. මෙන්න මේ structure level එක break කළා. ඉතින් උඹලට පේනවා structure level එක මෙතනින් break වෙලා තියෙනවා. ඒත් එක්කම තමයි මෙතන fair value gap එක හැදිලා තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට one day chart එකේ BTC මෙන්න මේ fair value gap එක fill කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තව උඩට ගියොත් එහෙම මෙතනත් අපිට fair value gap එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය පොඩි fair value gap එකයි. ඉතින් මේ වගේ ඕන තරම් fair value gaps තියෙනවා. හැබැයි දැන් මෙතන ගත්තාම මෙතන කිසිම structure level එක break වෙලාවත් මොකුත් නැහැ. හරිද? මෙතන හැබැයි order block එකක් තියෙනවා. ඒකත් අපිට අර කලින් ගත්තා වගේ
low probability order block එකක් විදිහට තමයි ගන්න වෙන්නේ. එතකොට මේ වගේ එකක් ගොඩක් වෙලාවට මාකට් එක රීච් කරන්න තියෙන chance එක අඩුයි. හරිද? හැබැයි අර වගේ break of structure එකකදී හරි නැත්නම් change of character එකකදී හරි නැත්නම් order block එකක් එක්ක supply zone එකක් එක්ක demand zone එකක් එක්ක මෙහෙම හැදෙන fair value gaps ගොඩක් වෙලාවට මාකට් එක ආයේ refill කරනවා. හරිද? එතකොට මාකට් එකේ මෙන්න මෙතෙන්ට ගියාම උඹලට පේනවා පට්ට තඩි gap එකක් හැදිලා තියෙනවා. හරිද? එතකොට මේ මොකද්ද බං? මේක partially fill කරලා තියෙනවා. හැබැයි මේක මචං fair value gap එක නෙවෙයි මේවට අපි කියන්නේ voids කියලා. හරිද? ඒ කියන්නේ මාකට් එක strongly move වෙනකොට. කියන්නේ දැන් කලින් අපි fair value gaps වල බැලුවා ඒවා සාමාන්‍ය small candles තියෙන්නේ. හැබැයි මේ වගේ large candle එකකින් මේ price එක move වෙද්දී මේවට අපි කියනවා voids කියලා. මේවා ගොඩාක් වෙලාවට වෙන්නේ මොකක් හරි strong news event එකකදී. ඒ කියන්නේ දැන් ඔය FOMC meeting එක වගේ. දැන් මෙතනදී උඹලා දන්නවා මොකද්ද මෙතන උනේ incident එක කියලා අර tweet එකත් එක්ක. ඉතින් අන්න ඒ වගේ මොකක් හරි strong event එකකදී ඇරුණාම මේ වගේ voids හැදෙන්නේ නැහැ. හැබැයි මේ වගේ void එකක් හැදුනොත් මේක පට්ට strong මේවා ගොඩක් වෙලාවට මාකට් එක නැවත රීෆිල් කරනවා. ඉතින් උඹලට දැනටම පේනවා මම මෙතන මේ channel එකක් යන්දොත් උඹලට පේන්නේ තව ටිකක්. ඉතින් උඹලට පේනවා මම මෙතන channel එකක් යන්දාම මෙතන මාකට් එක already මේ void එකෙන් භාගයට භාගයක්ම fill කරලා ඉවරයි. මේ weeks ගිහිල්ලා පලාගෙන ගිහිල්ලා මේවා fill කරලා ඉවරයි. හරිද? එතකොට ගොඩක් වෙලාවට මේක partial fill වෙලා තියෙන නිසා මාකට් එක නැවත මේ area එකට එයි කියලා අපිට හිතන්න බෑ. හැබැයි තාම chance එකක් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ low probability gap එකක් මෙතන තියෙනවා මාකට් එක මේ area එකත් reach කරන්න. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි fair value gaps identify කරගන්නේ. එතකොට මේක උඹලට දැම්ම තේරෙන්නේ නැත්නම් උඹලට පුළුවන් indicators වලට ගිහලා මෙතන search කරන්න fair value gaps කියලා. හරිද? fair value ගහපුවම එනවා. හරිද? එතකොට ඒකේ තියෙනවා උඩම indicator එකක් ලක්ස් algo එකේ මුංගේ සාමාන්‍ය indicators සාපේක්ෂව accurate. එතකොට උඹලට පුළුවන් මේ මම අර ඇඳගත්ත fair value gaps ඔක්කොම මෙතන mark කරලා තියෙනවා. හරිද? indicator එකේම. එතකොට ඔන්න ඔය විදිහට උඹලට පුළුවන් මුල් කාලේ. හරිද? මුල් කාලේ උඹලට මේක හොයාගන්න හරි අයිඩියා එකක් නැත්නම් දැන් මෙතන ගත්තාම මේ bearish fair value gap සාසනට පෙන්නනවා. ඒ වගේම bullish එකක් පෙන්නනවා. හරිද? ඉතින් මේ වගේ මුල් කාලේ උඹලට අයිඩියා එක හරියටම නැත්නම් fair value gaps හොයාගන්න උඹලට පුළුවන් ඉන්ඩිකේටර් එකක් යූස් කරලා ඒකේ සපෝට් එක ගන්න. හැබැයි ඉතින් පස්සේ උඹලා හුරු වෙන්නේ නැත්නම් උඹලා දීර්ඝ කාලෙම මේ ඉන්ඩිකේටර් මගුල් වලටම හුරු වෙනවා. හරිද? හැබැයි ඉන්ඩිකේටර් එකක් යූස් කරන්නත් ඔබ අර මම මුලින් කියපු බේසික්ස් ටික දැනගෙන ඉන්න ඕනේ. ඒකයි මම මේක ඒ විදිහට එක්ස්ප්ලেইন කරේ. එතකොට මම දැන් කියන්නම් මේ fair value gaps වල භාවිතය මේක මේ ස්ට්‍රැටජි එකක් නන්නේ මේ. හැබැයි මම උඹලට මේ වීඩියෝ එකේ fair value gaps අපි කොහොමද ට්‍රේඩ් වලට ඉන්ක්ලූඩ් කරගන්න කියන එක තේරුම් කරන්න මේක කියලා දෙන්නම්. එතකොට සල්ලම අපි මොකද කරන්නේ? අපි මාකට් එකේ තියෙන සප්ලයි zone එකක් හරි ඩිමාන්ඩ් zone එකක් හරි නැත්නම් break of structure එකක් හරි තෝරගන්න. දැන් උදාහරණයකට මෙතන break of structure එකක් තියෙනවා. ඒත් එක්කම fair value gap එකක් හැදිලා තියෙනවා. ඉතින් උඹලට fair value gap එකක් හරි ලේසියෙන් identify කරගන්න පුළුවන්. කොහොමද? සාමාන්‍ය fair value gap එකේදී දෙවෙනි කැන්ඩල් එක. ඒ කියන්නේ ඔය මැද හැදෙන කැන්ඩල් එක සාමාන්‍යයෙන් මේ full candle එකෙන් 70%ක් විතරම තියෙන body එක. හරිද? ඉතින් දැන් මෙතන උඹලට පේනවා සාමාන්‍යයෙන් 90ක් විතරම තියෙන body එක. හරිද? එතකොට ඒ වගේ වෙලාවට හරි ලේසියෙන් මේක identify කරගන්න පුළුවන්. ඉතින් එතන ඊට පස්සේ උඹලා බලන්න ඕනේ මේ first candle එකේ third candle එකේ wick එකෙන් එතන මේ overlap වෙලා තියෙනවද කියලා. overlap වෙලා නැත්නම් මේ විදිහේ fair value gap එකක් උඹලට ලේසියෙන් identify කරගන්න පුළුවන්. එතකොට මේක bearish fair value gap එකක්. එතකොට මොකද අපිට මේකෙන් market එක expect කරන්න පුළුවන් market එක මේ level එකට ඇවිල්ලා ආය down වෙයි කියලා. එතකොට ගොඩක් traders ලා මොකද කරන්නේ මේ විදිහට fair value gap එකක් identify කරගත්තට පස්සේ උන් ඒ fair value gap එකෙන් සාමාන්‍ය 50% විතර තියෙද්දි market එකේ entry එක ගන්නවා. ඒ කියන්නේ මේ මොනවද දැම්මේ මේ buy එකන්නේ දැම්මේ sell එකක් දාපිය. හරි කොහොම හරි ඔන්න ඔහම 50 level එකෙන් තමයි ගොඩක් වෙලාවට කට්ටිය entries ගන්න. ඒකට හේතුව තමයි මම අර කලින් අර void එකේ පෙන්නුවා වගේ market එක partially මේක fill කරලා move වෙන වෙලාවලුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ fully fill කරන්නේ නැතුව. ඉතින් ඒ නිසා 50 level එකෙන් entry කරා ඊට පස්සේ මෙයා stop loss තියා ගන්නවා. ගොඩක් වෙලාවට අර break of structure එකට හරි නැත්නම් එතන තියෙන order block එකට හරි නැත්නම් එතන තියෙන supply zone එක හරි මොකක් හරි ඒ area එකට stop loss එක තියා ගන්නවා. එතකොට take profit එක ගොඩක් වෙලාවට ඊළඟට තියෙන demand zone එක ඊළඟට තියෙන order block එක ළඟින් තියාගන්න. දැන් උදාහරණයක් විදිහට අපිට මෙතන demand zone එකක් බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ වෙලාවට මොකද කරන්නේ traders ලා මෙන්න මේ demand zone එකට take profit target එක තියාගන්න. ඉතින් ඔන්න ඔය වගේ entry opportunities ගන්න පුළුවන්. ඉතින් මේක නම් investment advice එකක්වත් මේ trade advice එකක්වත් signal එකක්වත් නෙමෙයි. හරිද? මම මේ just ඔයාලට කියලා දෙන්න කරේ මෙහෙම traders ලා කරනවා කියලා. මේක එක entry model එකක් විතරයි. හරිද? තව confirmations එක මේක accurate කරගන්න පුළුවන්. හැබැයි මේක මම මේ use case එක තමයි උඹලට තේරුම් කරේ. හරිද? ඉතින් premium සහ discount ගැන කතා කරද්දී මම පොඩ්ඩක් consolidation phase එක ගැනත් කියලා ඉන්නා. ඉතින් මම කලිනුත් කිව්වා market එකේ stages තුනක් තියෙනවා. up trend එක තියෙනවා, down trend එක තියෙනවා, consolidation එක තියෙනවා. consolidation එක කියන්නේ මෙන්න මේ වගේ market එකේ එකම zone එක accumulate වෙන එක. හරිද?
එතකොට ඔකට තමයි සරලම කොන්සොලිඩේෂන් කියන්නේ. ඕ වීඩියෝ එකට යන්න කලින් පොඩ්ඩක් ಜಾති අමතලා ඉන්නම්. හරිද? මෙතන එක එක කමෙන්ට් දාලා තියෙනවා මේ වීඩියෝස් වලට fair value gap එකේ OB එකේ ඔක්කොගේම වීඩියෝස් කමෙන්ට්ස් තිබ්බා. ඉතින් මට උඹලට කියන්න තියෙන්නේ මම මෙතන උඹලට කියලා දෙන්නේ මේ තියරිස්. හරිද? ඒ කියන්නේ මාකට් එකේ මොකද්ද මේ fair value gap එක කියන්නේ? මොකද්ද OB එකක් කියන්නේ? ඇයි මෙහෙම එකක් හැදෙන්නේ? අන්න ඒ තියරි එක කියලා දෙන්නේ. එතකොට තොපි ඒකේ ගන්න ඕනේ කෝ කන්සෙප්ට් එක. හරිද? මාකට් එක හරි. OB එකක් තියෙනවා මාකට් එක මේ ප්‍රයිස් එකට ඇට්‍රැක්ට් වෙනවා කියලා කියනවා. ඇයි ඇට්‍රැක්ට් වෙන්නේ? මේ රීසන් එකකින්ද. එතකොට ඇයි මාකට් එකක් ඒ රේන්ජ් එකෙන් අපිට රිවර්සල් එකක් හරි නැත්නම් මාකට් එකේ මේ ඉම්පල්සිව් වේව් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට ඒකේ කෝ එක ගනින්. හරිද? ඒ අර මගෙන් කමෙන්ට් දාලා අහන්න එපා. මේ OB එක ඇඳලා හරිද? අර ෆෙයා වැලියු යක්කෝ මේක චිත්‍රපන්තියක් නෙමෙයි. තොපිට මං අඳින්න නෙමෙයි මේ උදව් කරන්නේ. හරිද? මේ උගන්නන්නේ නැහැ අඳින්න. හරිද? අඳින්න ඉගෙන ගන්න ඕන චිත්‍රපන්තිකට ඵලයක්. හරිද? මේක චිත්‍ර අඳිනව නෙමෙයි. මේ උඹලගේ අඳින එක උඹලා ඔය කොහෙන් හරි අටලබ්බම්මනේ හොයාගන්නේ. හරිද? මේ කන්සෙප්ට් එක ඔළුවට දාගනින් යකෝ. ඒ කියන්නේ මේකේ තියෙන්නේ OB එක වික් එකේ ඉඳන් පල්ලෙහාට අඳිනවද පුල් බොඩි එකට මඳිනවද නැත්නම් ඔපොසිට් කැනල් එක නැතුව මේ ඒරියා එක මඳිනවද කොහේ ඇඳත් කමක් නැහැ. තොපි ඕනේ තැනක ඇඳගනි. එකම දේ තොපි ඔළුවේ තියෙන්න ඕනේ හරි මෙතන OB එකක් තියෙනවා. ඒ OB එක මෙන්න මේ විදිහට වැඩ කරයි කියන එක. හරි දන්න ඒ අයිඩියා එක තියෙනවා නම් තොපි මේක ඇඳත් එකයි නැතත් එකයි. දැන් මගේ chart එක ගත්තාම මගේ chart පාට ක්ලීන්. මොකද මට ඔළුවෙන් තේරෙනවා හරි මෙතන මේ ලෙවල්ස් ඒවා මට ආය ඇඳගෙන දඟලන්න ඕනේ. අපි ඔක ඇඳගන්නේ අයියේ. අපිට ඒක අර ක්ලියර් පිච් එකක් ගන්න ඕනේ හින්දා. ඒ අරුණාම මේක මේ ලස්සනට ඇඳ එහෙම එක්සෑක් මචං මෙහෙම ඉරක් ගහලා මාකට් එකේ හරි මාකට් එක මෙතෙන්ට ආවා ඉර ටච් කරා යනවා. එහෙම ඒව නෑනේ මේ මාකට් එකේ. හරිද? එහෙම ප්‍රිසයිස් එන්ට්‍රීස් නෑ. හරිද? ඒ හින්දා තමයි නේ අපි ඔය ඒරියාස් මාක් කරගන්නේ. එතකොට ඒ ඒරියා එකක් ගනිද්දි තොපිට අයිඩියා එකක් තියෙනවා නම් හරි මේ ඒරියා එක OB එකක් වෙන්න පුළුවන් කියලා ඒ ඒරියා එක ඒ ළඟ කොහෙ තිබ්බත් කමක් නෑ. වික් එකේ ඉඳන් ඇඳත් කමක් නෑ. බොඩි එකේ ඉඳන් ඇඳත් කමක් නෑ. තොපිට අයිඩියා එක තියෙන්න ඕනේ. මාකට් එක මෙන්න මේ වගේ රියැක්ෂන් එකක් මෙතනින් දෙයි කියන එක. හරි? ඉතින් ඒ හින්දා මේ ගොන් ප්‍රශ්න වගේ අහන්න එපා. හරිද? මට මේ කෝස් එක කරන එකත් එපා වෙනවා. හරිද? මේ ගොන් ප්‍රශ්න අහන යකෝ චිත්‍රපන්තියකට බලන්න. චිත්‍ර අඳින්න. හරි. පපුවත් එක්ක දෙනවාකෝ. හරි. එතකොට ඇයි මාකට් එකක් මෙන්න මෙහෙම කොන්සොලිඩේට් වෙන්නේ? මේ වෙන්නේ මචං බයර්ස්ලා සහ සෙලර්ස්ලා මෙන්න මේ ප්‍රයිසස් දෙකට. ඒ කියන්නේ සෙලර්ස්ලා ඕකේ මේ ප්‍රයිස් එකෙන් සෙල් කරන්න, බයර්ස්ලා ඕකේ මේ ප්‍රයිස් එකෙන් බයි කරන්න. එතකොට ඔහොම සෙලර්ස්ලා බයර්ස්ලා සමතුලිත වෙලා ප්‍රයිස් එකේ ඒ රේන්ජ් එකේ කාලයක් තිස්සේ ට්‍රේඩ් වෙනවා. හරිද? එහෙම වෙලා කවදා හරි බයර්ස්ලා මේකේ මේ කන්ට්‍රෝල් එක අතර ගත්තොත් අප් ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා. සෙලර්ස්ලා කන්ට්‍රෝල් එක ගත්තොත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා. ඔහොම තමයි කොන්සොලිඩේෂන් ෆේස් එක සරලවම වැඩ කරන්නේ. එතකොට සරලවම ප්‍රීමියම් එක වෙන්නේ මොකද්ද? ප්‍රීමියම් එක කියන්නේ සරලවම සෙලර්ස්ලා සෙල් කරන්න කැමති උපරිම ගාන. සෙලර්ස්ලා මං කැමති නෑනේ අතින් පාඩු කරගෙන සෙල් කරන්න. උන් කැමති පුළුවන් තරම් උපරිම ගානකට සෙල් කරන්න. හරිද? එතකොට සරලයි ඩිස්කවුන්ට් එක කියන්නේ මොකද්ද? ඒක අනිත් පැත්ත. ඒක තේරෙන්නේ නැත්නම් ගොබ්බෙක් ඈ. මේ ඩිස්කවුන්ට් එක කියන්නේ බයර්ස්ලා බයි කරන්න කැමති ගාන. හරිද? ඔන්න ඕකනේ සරලවම. එතකොට බයර්ස්ලා කවදාවත් මචං මේ උඩ ප්‍රයිස් වලින් බයි කරන්නේ නැහැ. උන් කැමති ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට ගන්න. හරිද? ඒකයි මේ ඩිස්කවුන්ට් එක මෙහෙම තියෙන්නේ. මම දැන් ඔය කතා කරේ කොන්සොලිඩේෂන් ගැනනේ. දැන් අපි බලමු ඔක කොහොමද ට්‍රෙන්ඩ් එක වැඩ කරන්නේ කියලා. ට්‍රෙන්ඩ් එක උඹලට හරිම ලේසි මේ ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් හඳගන්න. උඹලා කරන්න ඕනේ ට්‍රෙන්ඩ් එකේ තියෙන ස්විං හයි ස්විං ලෝස් හොයා ගන්න ඕනේ. අප් ට්‍රෙන්ඩ් එකක් වේවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වේවා ස්විං හයි ස්විං ලෝස් හොයා ගන්න ඕනේ. දැන් මෙතන ගත්තාම මේක ස්විං හයි එක මේක ස්විං ලෝ එක. හරිනේ? හරි. ඊට පස්සේ මොකද උඹලා කරන්න ඕනේ? 50 tool එක අරන් 50 tool එක ගන්න දන්නවනේ. හරිද? ගොබ්බේ වෙන්න එපා. ගන්න දන්නේ නැත්නම් මගේ trading view වීඩියෝ එක බලලා වරෙන්. ඒතර 50 tool එක ගත්තාම උඹලට පුළුවන් මෙන්න මේ 50 level එක මාක් කරගන්න. හරිද? 0.5 කියලා තියෙන්නේ. අන්න ඒක තමයි 50 level එක කියන්නේ. හරිද? මේ ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. එතකොට ඔන්න ඕක තමයි 50 level එක. දැන් මොකද්ද මේකේ? මේකේ මෙන්න මේ 50 level එකෙන් උඩ ඒරියා එක. හරිද? මෙන්න මේ ඒරියා එක මොකද්ද? දැන් උඹලා දන්නවා. මේක තමයි සරලවම ප්‍රීමියම් එක. එතකොට මේ 50 level එකෙන් පල්ලෙහා ඒරියා එක මොකද්ද? මේක තමයි සරලවම ඩිස්කවුන්ට් එක. ඔන්න ඕකයි සරලවම ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට්. මෙතන මේ ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් ඇඳගන්න එකවත් මේ ලබ්බ ගැන නෙමෙයි උඹලා හිතන්න ඕනේ. මෙතන තියෙන කන්සෙප්ට් එක ගැන. මෙතන මොකද්ද තියෙන කන්සෙප්ට් එක? මාකට් එක කවදාවත් ප්‍රීමියම් එකදී තියෙද්දී බයර්ස්ලා බයි කරන්නේ නැහැ. මාකට් එක කවදාවත් ඩිස්කවුන්ට් එක තියෙද්දී සෙලර්ස්ලා සෙල් කරන්නේ නැහැ. මොකද ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා වේවා මොක්කු වේවා හැමෝම කැමති අඩු ප්‍රයිස් එකකින් බයි කරන්න වැඩි ප්‍රයිස් එකකින් සෙල් කරන්න. එහෙමනේ මේ මාකට් හැදිලා තියෙන්නේ. එතකොට උඹලා කරන්න ඕනේ දේ මොකද්ද? මාකට් එක ප්‍රීමියම් එක තියෙන වෙලාවක කවදාවත් ලොන් එන්ට්‍රීස් ගන්න යන්න හොඳ නෑ කන්ෆර්මේෂන්ස් නැතුව. ඒ වගේම තමයි මාකට් එක ඩිස්කවුන්ට් රේන්ජ් එකේ තියෙන වෙලාවක කවදාවත් ෂෝට් එන්ට්‍රීස් ගන්න යන්න හොඳ නෑ
කන්ෆර්මේෂන්ස් නැතුව. හරිනේ? තේරුණානේ? මොකද මාකට් එක ඕන වෙලාවක මේ ඩිස්කවුන්ට් රේන්ජ් එකෙන් ආයෙ බවුන්ස් වෙලා එන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රීමියම් එකෙන් ආයෙ රීට්‍රේස්මන්ට් එකක් එන්න පුළුවන්. එතකොට ඔන්න ඕක තමයි සරලවම මාකට් එකේ ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් කියලා කියන්නේ. ඉතින් අපි මාකට් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ කොහොමද මාක් කරගන්න කියලා. ඉතින් මම දැන් ඉන්නේ BTC weekly chart එකේ. ඉතින් බලන්න පේනවා swing high swing lows තියෙනවා මෙතන. එතකොට අපි සරලවම swing high එකයි swing low එකයි මාක් කරගමු මේ විදිහට. හරි. දැන් උඹලට පේනවා උඹලට සරලවම මේකේ 50 tool එක අරන් 50 level එක මේ විදිහට මාක් කරගන්න පුළුවන්. මේ 50 level එක කියන්නේ බං මේකට තමයි අර equilibrium A few moments later. මේකට තමයි බං ඔය equilibrium කියලා කියන්නේ. හරිද? මට ඒක කියව ගන්න බෑ මේ වචනේ. හරිද? කොහොම හරි සමතුලිතය කියන අර්ථය තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ මාකට් එකේ මැද කියන එක. හරිද? එතකොට ගොඩක් වෙලාවට මේ ඒරියා එකත් හරිද? ඔය මේ 50 රේන්ජ් එකත් ගොඩක් වෙලාවට සපෝට් රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ බම් මෙහෙමයි. හරිද? දැන් මේ තියෙන්නේ බම් බයි ඒරියා එකක් නේ. හරිද? ඒකෙන් ඩිස්කවුන්ට් එකනේ මේ තියෙන්නේ. හරිද? ඒ වගේම තමයි මේ තියෙන්නේ මොකද්ද? ප්‍රීමියම් එක. හරිනේ. ඔහොම 50 level එක ඇඳගත්තාම එතකොට ඇයි මම මේ 50 level එක සපෝට් රෙසිස්ටන්ට් විදිහට වැඩ කරනවා කියන්නේ මාකට් එක ගොඩක් වෙලාවට මේකට ඇවිල්ලා අර ප්‍රීමියම් එකට යන්න කලින් මේ හරියෙන් බවුන්ස් වෙන වෙලාවල් තියෙනවා. මොකද ඕල්රෙඩි ප්‍රීමියම් ඒරියා එකට ඇවිල්ලා තියෙන මාකට් එක. හරිද? එතකොට සෙලර්ස්ලා ඕල්රෙඩි මේ රේන්ජ් එකට කැමති නම් මේ රේන්ජ් එකෙන් සෙල් කරනවා. ඒ වගේම අනිත් පැත්තට මාකට් එක මෙහෙ තියෙන වෙලාවට ගොඩක් වෙලාවට මෙතෙන්ට ඇවිල්ලා බයර්ස්ලා මේ රේන්ජ් එකේ ඇක්ටිව් වුණා. මෙතනින් ප්‍රයිස් එක පුෂ් කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒකයි මේකත් සපෝට් එකක් විදිහට වැඩ කරනවා. එතකොට මේක තොපිට වැදගත් ඇයි කියලා කිව්වොත් හරිද? ගොඩක් ට්‍රේඩර්ස්ලා ඉන්නවා මාකට් එක මෙන්න මේ වගේ ප්‍රීමියම් එකකට ආපු වෙලාවට මුන් මොකද කරන්නේ? ෆෝමෝ වෙලා. හරි පැනික් වෙලා අම්මට සිනි මාකට් එක නගින්න යන්නේ නගිනවා කියලා ඔන්න මෙතනින් අටව ගන්නවා ලෝන් එන්ට්‍රියක්. හරිද? ඔන්නෝම ලෝන් එන්ට්‍රියක් අටව ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මාකට් එක අර ප්‍රීමියම් එකේ ඉන්න සෙලර්ස් ටික සෙල් කරාට පස්සේ මාකට් එක ඩවුන් වෙනවා. තොපි නන්නත් ආරයි. හරිද? ඒ වගේම තමයි තව ගොබ්බයෝ ටිකක් ඉන්නවා. මාකට් එක දැන් මේ වැටලා තියෙනවා වගේ මෙහෙම වැටුනහම ඩිස්කවුන්ට් එකට ආවම මුන් හිතනවා හරි මාකට් එක සදාසොත්ති මේක ඉවරයි. මේක දැන් මේ ස්කෑම් එකක් BTC අනාතයි කියලා ඔන්න උන් මොකද කරන්නේ? උන් ෂෝට් එන්ට්‍රීස් ටිකක් දා ගන්නවා මෙතනින්. අම්මෝ ගොබ්බයෝ ආයේ. එහෙම ගොබ්බයෝ නොවෙන්න තමයි ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් ගැන අයිඩියා එකක් තියෙනවනේ. මොකද ඩිස්කවුන්ට් එකකට ප්‍රයිස් එක ආවම ගොඩක් වෙලාවට ප්‍රයිස් එක ආයේ පුෂ් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ප්‍රීමියම් එකකට ආවම ප්‍රයිස් එක ආයේ එතනින් සෙල් කරන්න ඉඩ තියෙනවා. එතකොට ඔය චිත්‍රාන්දින උද්දික පුතාලට කියන්න තියෙන්නේ. හරිද? ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් මෙහෙම රේන්ජ් එකක් විදිහට මාක් කරගෙන උඹලට ඒ රේන්ජ් එක මොනිටර් කරන් ඉන්නත් පුළුවන්. හරිද? නැත්තම් මාක් නොකර මං වගේ මෙන්න මෙම ස්විං හයි ස්විං ලෝස් ඇන්දාම එතනින් එහාට තොපිට පේනවා. හරි ප්‍රීමියම් එක කොහෙද තියෙන්නේ? ඩිස්කවුන්ට් එක කොහෙද තියෙන්නේ කියලා. තොපිට එහෙම තේරෙන්නේ නැත්තම් එක්ස්පීරියන්ස් එක ගනින්. එතකොට කවදා හරි දවසක ඒව තේරෙයි. හරිද? එතකොට ඒ වගේ උන්ට පුළුවන් ඕනනම් ප්‍රීමියම් එක මේ හරියෙන් මාක් කරගන්න මේ ඊළඟට ඩිස්කවුන්ට් එක මේ හරියෙන් ඔන්න ඔහම මාක් කරගන්න. හරිද? වික් එකෙන් හරි කැන්ඩල් එකෙන් හරි ඕන රෙද්දකින් මාක් කරගනි. අයිඩියා එක එනවා නම් එච්චරයි. ඉතින් අපි මේ ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් වල යූස් කේස් එක බලලා ඉමු. ඉතින් මේක ගොඩක්ම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන දෙයක්. මොකද ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් එක කැන්ද පළියට මාකට් එක ප්‍රීමියම් එකට රෙස්පෙක්ට් කරයි ඩිස්කවුන්ට් එකට රෙස්පෙක්ට් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. හරිද? මාකට් එකේ බ්‍රේක් අවුට්ස් තියෙනවානේ. ඒ කියන්නේ දැන් මේක අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට දිගින් දිගට කන්ටිනියු වෙන්න නම් මේ ස්විං හයි එක බ්‍රේක් කරලා මාකට් එක අප් වෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මේ ප්‍රීමියම් එකට රෙස්පෙක්ට් කරන්නේ නැහැ මාකට් එක. ඒ නිසා තමයි මේ රේන්ජ් වල ට්‍රේඩ් කරද්දී හරිම කන්ෆර්මේෂන් එක ට්‍රේඩ් කරන්න ඕනේ. හැබැයි තොපිට අයිඩියා එකක් තියෙනවා නම් ප්‍රීමියම් එකක් තියෙනවා කියන්නේ most likely මාකට් එක ඩවුන් වෙනවා. ඩිස්කවුන්ට් එකක් තියෙද්දී අප් වෙන්න පුළුවන් කියන එක අන්න ඒ කෝ එක තමයි එන්න ඕනේ. හරිද? එතකොට ගොඩක් ට්‍රේඩර්ස්ලා මොකද කරන්නේ? ට්‍රේඩර්ස්ලා බලනවා මේ ඒරියාස් වල මොනවා හරි ඒ කියන්නේ අපි හිතමු ප්‍රීමියම් එකක් නම් ප්‍රීමියම් එකේ සප්ලයි සෝන්ස් තියෙනවද කියලා. සප්ලයි සෝන්ස් කියන්නේ OB එකක් හරි මොකක් හරි මාකට් එකේ සප්ලයි එකට බලපාන මොකක් හරි එක්ක රෙසිස්ටන්ට් එකක් වේවා තියෙනවද කියලා බලනවා. දැන් මෙතන උඹලට බලා ගන්න පුළුවන් low probability order block එකක් තියෙනවා. හරිද? එතකොට ට්‍රේඩර්ස්ලා ගොඩක් වෙලාවට මොකද කරන්නේ? හරි මාකට් එක මේ රේන්ජ් එකට ආවට පස්සේ මේ ඕඩර් බ්ලොක් එක ගොඩක් දුරට ෆිල් කළා මාකට් එක ඩවුන් වෙයි කියලා උන් කන්ෆර්මේෂන්ස් එනකන් ඒ කියන්නේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් හරි මොකක් හරි කන්ෆර්මේෂන් එකක් එනකන් ලෝ ටයිම් ෆ්‍රේම් එක මොනිටර් කරන් ඉන්නවා. අන්න එහෙම ලෝ ටයිම් ෆ්‍රේම් එක මොනිටර් කරගෙන ඉඳලා එයාලා මොකද කරන්නේ? මෙන්න මේ රේන්ජ් එකෙන් එන්ට්‍රි වෙනවා. එතකොට එයාලගේ TP එක ප්‍රීවියස් ඩිස්කවුන්ට් එකට තියා ගන්නවා. SL එක තමන්ගේ ප්‍රීමියම් එකට උඩින් තියාගෙන ඉන්නවා. ඉතින් මෙතන ප්‍රීමියම් එකට උඩින් තියද්දී අර ලික්විඩිටි ස්වීප් ගැනත් මතක තියාගෙන ඉන්න ඕනේ. මොකද මාකට් එක හැම වෙලේම මං කලින් කිව්වාගේ මේ රේන්ජ් වලටම රෙස්පෙක්ට් කරන්නේ නැහැ මචං. හරිද? ලික්විඩිටි කොහෙද තියෙන්නේ? මාකට් එකේ ටික ග්‍රැබ් කරගෙන මාකට් එක ඩවුන් වෙන ලාල් තියෙන. එතකොට ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් ගැන හරියට අයිඩියා ගන්න නැතුව හරි කන්ෆර්මේෂන් නැතුව ට්‍රේඩ් කරන ගොබ්බයෝ මොකද කරන්නේ? මෙන්න මේ ලික්විඩිටි ග්‍රැබ් වලදී ට්‍රැප් වෙනවා. මොකද මාකට් එක හරි ප්‍රීමියම් රේන්ජ් එක බ්‍රේක් කරා කියලා හිතාගෙන. එහෙම නෙමෙයි එතන වෙලා තියෙන ලික්විඩිටි ග්‍රැබ් එක. ඒකයි මං කියන්නේ ඔය අඳින එකේ මහා ලොකු සිද්ධියක් නැහැ. හරි තොපි කොහේ යන්දත් තොපිට කෙලවෙනවා නම් කෙලවෙනවා.
හරිද? ඒ හින්දා අර කෝ කන්සෙප්ට් එක ගනින්. හරි. ප්‍රීමියම් එකක් මාකට් එකේ තියෙන්නේ. මාකට් එකේ බ්‍රේක් අවුට් එකක් වෙලා තියෙනවා. දැන් මම මුකෑස් ගාලා මෙතන මේ ලොන් එන්ට්‍රි එකක් ගන්න ඕනේද? නෑ. කලබල වෙන්නේ නැතුව ඉන්න ඕනේ. මොකද මේක ලික්විඩිටි ට්‍රැප් එකක් වෙන්න පුළුවන්. එතකොට කන්ෆර්මේෂන් එනකන් තොපි පැනික් නොවි බලන් ඉන්න ෆෝමෝ නොවි. ඉතින් මම ওই සල්ලම යූස් කේස් එක කිව්වේ. ඉතින් මේ ඕක ස්ට්‍රැටජි එකක් නෙමෙයි උඹලට අයිඩියා එකක් ගන්න. එහෙනම් අද මම මාකට් එකේ තියෙන ප්‍රධාන ෆේසස් තුනක් එක්ක තමයි ස්ට්‍රැටජිස් ටික එක්සිකියුට් කරන්න හැටි කියලා දෙන්න යන්නේ. ඉතින් මම මෙතනදී ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එකයි ට්‍රෙන්ඩ් රිවර්සල් එකයි කොන්සොලිඩේෂන් ෆේස් එක ගැනයි තමයි කියන්න යන්නේ. හරිද? මේ තැන් වලදී කොහොමද අපි ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න කියලා බලමු. ඉතින් වැඩි බයිලා නැතුව අපි කතා කරලා ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එකදී උඹලට කොහොමද ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න පුළුවන් මේ SMCත් එක්ක කියලා. හරිද? ඉතින් උඹලට පේනවා මාකට් එක මේ විදිහට අප් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. ඉතින් මේ ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් වල පළවෙනි ස්ටෙප් එක තමයි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක හොයාගන්න එක. හරිද? ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවාද කියලා බලන්නත් අපි ට්‍රෙන්ඩ් එක දැනගෙන ඉන්න එපයි. හරිද? ඉතින් ඒ නිසා අනිවාර්යෙන් උඹලා higher time frame එක 1 day හරි 4 hour හරි higher time frame එකක් use කරලා ට්‍රෙන්ඩ් එක ඩිරෙක්ෂන් එක මාකට් එකේ සෙන්ටිමන්ට් එක කොහෙද තියෙන්නේ කියලා බයි පැත්තට සෙල් පැත්තට කියලා අයිඩියා එකක් ගන්න. ඉතින් උඹලට මෙතන ක්ලියර්ලි පේනවා මාකට් එක මොකද 6 highs 6 lows හදාගෙන මාකට් එක මොකද වෙලා තියෙන්නේ? මාකට් එක අප් වෙලා තියෙනවා. හරිද? එතකොට ක්ලියර්ලි මේක අප් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. එතකොට ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් නම් අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? යන පැත්තටම ට්‍රේඩ් එකක් ගන්න. හරිද? ඒ කියන්නේ දැන් මෙතන නම් අපි ලෝන් එන්ට්‍රීස් ගන්න තමයි මෙතන ඔපචුනිටි එක බලන්න ඕනේ. හරිද? ඉතින් එතකොට මාකට් එක පේනවා. මාකට් එක මේ විදිහට කරෙක්ටිව් වේව් එකක් හදලා තියෙනවා. මේක නෝමල් නේ. හරිද? මොකද මාකට් එක අප් වෙනවා නම් ඉම්පල්සිව් වේව් එකක් හදනවා. ඊට පස්සේ කරෙක්ටිව් වේව් එකක් හදනවා. ඉතින් මාකට් එක එහෙම කරෙක්ට් වෙලා මෙතන මොකද වෙලා තියෙන්නේ? මාකට් එක ඊක්වල් ලෝ එකක් හදලා තියෙනවා. හරිද? මාකට් එකේ ඊක්වල් ලෝස් කියන්නේ මොනවද? මේවා ලික්විඩිටි. හරිද? ලික්විඩිටි යකෝ මේවා. හරිද? එතකොට මාකට් එක මොකද්ද කරන්න පුළුවන්? මාකට් එක උඹලට පේනවා. මෙතන තියෙන ස්ට්‍රක්චර් ලෙවල් එක බ්‍රේක් නොකර හරිද? මෙතන තියෙන ස්ට්‍රක්චර් එක බ්‍රේක් නොකර මාකට් එක ආය ඇවිල්ලා මෙන්න මේ ලික්විඩිටි එක ග්‍රැබ් කරගෙන තියෙනවා. හරිද? මෙතන ලික්විඩිටි ස්විප් එකක් වෙලා තියෙනවා. එතකොට අපි ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එකක් ගන්න නම් පළවෙනියටම බලන්න ඕන දේ තමයි මේ වගේ ලික්විඩිටි ස්විප් එකක් තියනවාද කියන එක. ඒ අර මේ පල්ලෙහා රේන්ජ් එකේ ලික්විඩිටි තව තියනවා කියන්නේ මාකට් එක කන්ටිනියු වෙනවට වඩා ආයේ ඒ ලෙවල්ස් වලට රීච් කරන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ මාකට් එක බැලන්ස්ද මාකට් එකේ ලික්විඩිටි ඔක්කොම ස්විප් වෙලා තියනවාද කියලා. ඉතින් එතකොට මෙතන උඹලට පේනවා මාකට් එක ඇවිල්ලා මේ ලික්විඩිටි එක ස්විප් කරලා තියෙනවා. ඉතින් මෙතන අපි ලික්විඩිටි ස්විප් එකත් එක්ක අපිට ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එකක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. දැන් අපි මොකද්ද බලන් ඉන්න ඕනේ? මාකට් එක මෙන්න මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරනකම්. මොකද මාකට් එක මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙනවා කියන්නේ උඹලා දන්නවා මාකට් එක ස්විං හයිස් හදාගෙන ආය අප් වෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ විදියට ස්ට්‍රක්චර් එක බ්‍රේක් වුණාට පස්සේ ගොඩක් උන්නම් මෙන්න මෙතනින් ලොන් එන්ට්‍රීස් ගන්නවා. ඉතින් අමු හරක් ආය. හරිද? අමුම හරක්. හරිද? මෙහෙම ගොබ්බේ වගේ එන්ට්‍රීස් ගන්න එපා. හරිද? මේක බ්‍රේක් අවුට් එකක් අම්මට සිරි මාකට් එක නගින්න යන්නේ කියලා. එහෙම ගන්න එපා. මාකට් නගින්නේ නැහැ ගමේ යනවා වගේ. හරිද? මාකට් එක තියෙන ඉම්බැලන්සස් ඔක්කොම බැලන්ස් කරගෙන එහෙම තමයි මාකට් එක මූව් වෙන්නේ. එතකොට මේ වගේ බ්‍රේක් අවුට් එකක් වෙච්ච වෙලාවක හරිද? මාකට් එක මේ විදියට ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරපු වෙලාවට තොපි බලන්න ඕනේ දේ තමයි මාකට් එකේ ඉම්බැලන්සස් තියනවාද කියන එක. ඉම්බැලන්සස් කියන්නේ සරලව උඹලට බලන්න පුළුවන් මාකට් එකේ ෆෙයාර් වැලියු ගැප් එකක් තියනවාද? මාකට් එකේ වොයිඩ් එකක් තියනවාද? මාකට් එකේ මිටිගේට් වෙච්ච නැති ඕඩර් බ්ලොක් එකක් තියනවාද? මේ දේවල් ටික උඹලට බලන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට මාකට් එක මචං මේ වගේ ලික්විඩිටි ස්විප් එකක් වෙද්දී මාකට් එක ෆාස්ට්ලි මේ ඒරියාස් වලින් මූව් වෙනවා. ඒ ෆාස්ට්ලි මූව් වෙද්දී ගොඩක් වෙලාවට මේ ඒරියාස් වල මේ විදිහේ ෆෙයාර් වැලියු ගැප්ස් හැදෙනවා. හරිද? ඉතින් එතකොට අපිට මොකද්ද ගන්න පුළුවන් කන්ෆර්මේෂන් එක? මාකට් එක මේක බුලිෂ් ෆෙයාර් වැලියු ගැප් එකක් විදිහට අරන් මාකට් එක මෙතනින් අප් වෙයි කියන එක. ඉතින් මේ විදිහට අපිට මාකට් එකේ මිටිගේට් වෙච්ච නැති ඕඩර් බ්ලොක්ස්, ෆෙයාර් වැලියු ගැප්ස්, ඉම්බැලන්සස්, වොයිඩ්ස් වගේ දේවල් අපිට ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් කරගන්න. ඒ කියන්නේ මාකට් එකේ එන්ට්‍රි එක කන්ෆර්ම් කරගන්න ඔපොසිට් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. දැන් උඹලට මෙතන පේනවා තොපි මෙතනින් ලොන් එන්ට්‍රි එක ගත්තා නම් සමහරට තොපිට ස්ටොප් ලොස් අදින්නත් ඉඩ තියෙනවා. හරිද? හැබැයි උඹලා මේ වගේ හරිම කන්ෆර්මේෂන් එකක් බලන් හිටියොත් උඹලට මේ වගේ අර හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට මෙතනදී උඹලට ස්ටොප් ලොස් දාද්දි මම කියන්න ඕනේ ස්ටොප් ලොස් දාද්දි අනිවාර්යයෙන්ම ළඟම තියෙන ඩිමාන්ඩ් හෝ සප්ලයි සෝන් එකට යටින් තියාගන්නේ. මොකද මේ ඩිමාන්ඩ් හෝ සප්ලයි සෝන්ස් කියන්නේ ප්‍රිඩික්ටබල් ලික්විඩිටි. හරිද? ඒ කියන්නේ මාකට් එකේ මේ ඒරියා එකේ ලික්විඩිටි තියෙනවා නම් උඹලා මෙන්න මේ බොක්ස් එක ASCII මෙහෙම ඔබන්න යන්න එපා ස්ටොප් ලොස් එක. උඹලා අනිවාර්යෙන් ඒ ඒරියාස් වලට පල්ලෙහෙන් හරි උඩින් හරි ස්ටොප් ලොස් දාගනි. මෙන්න මේ විදිහට දැන් මෙතන නම් අප් ට්‍රෙන්ඩ් එකකට අපි එක්ස්පෙක්ට් කරන්නේ. එතකොට තියෙන ළඟම තියෙන ඩිමාන්ඩ් සෝන් එකට පල්ලෙහෙන් තමයි අපි ස්ටොප් ලොස් එක තියාගන්නේ. හරිද? ඉතින් ඒ වගේම උඹලට රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එක 1:3 හරි 1:2 හරි රියලිස්ටික්. හරිද? රියලිස්ටික් විදියට ඒක හදා ගන්න පුළුවන්. ඉතින් මේ ගොන්නු වගේ 1:10 විතර රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ දාගෙන ස්ටොප් ලොස් අද්ද ගන්න එපා. ඉතින් මෙතනින් එහාට උඹලට මාකට් එක ගොඩක් දුරට ওই විදිය මොමන්ටම් එකක් පෙන්නනවා. ඉතින් ඔය විදියට අපිට පුළුවන් ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් ට්‍රේඩ් වලට එන්ට්‍රි වෙන්න. ඉතින් මෙතනදී අපි මොකද්ද බැලුවේ? පළවෙනි ස්ටෙප් එක තමයි ලික්විඩිටි ස්විප් එකක් තියනවාද? ස්ට්‍රක්චර් ලෙවල් එක බ්‍රේක් වෙනවද? ඒත් එක්කම අපිට වැලිඩ් කන්ෆර්මේෂන්ස් තියනවාද? අන්න ඔය ටිකත් එක්ක අපි මේ ට්‍රේඩ් එකට එන්ට්‍රි වුණා.
දැන් අපි බලමු කොහොමද ට්‍රෙන්ඩ් රිවර්සල් එකදී අපිට SMC යූස් කරලා එන්ට්‍රීස් ගන්න පුළුවන් කියන එක ගැන. ඉතින් මෙතනත් උඹලා අර පරවෙන විදිහටම ට්‍රෙන්ඩ් එක හොයා ගන්න ඕනේ. මොකද රිවර්ස් වෙනවාද කියලා දැනගන්න ට්‍රෙන්ඩ් එක දැනගෙන ඉන්න එපා. හරිද? එතකොට උඹලට පේනවා මෙතන අප් ට්‍රෙන්ඩ් එක තමයි මාකට් එක තිබිලා තියෙන්නේ. එතකොට මාකට් එකේ ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මාකට් එකේ කැරක්ටර් එක චේන්ජ් වෙන්න ඕනේ. හරිද? එතකොට හරි සරලයි. මෙතන උඹලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මොන හරි ඕඩර් බ්ලොක් එකක් තියෙනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට මාකට් එකේ මේ ස්විං පොයින්ට්ස් මම කලිනුත් කතා කරලා දෙනවා. ස්විං පොයින්ට්ස් වල ඕඩර් බ්ලොක්ස් හැදෙනවා. ඉතින් එතකොට උඹලට මෙතන බලන්න පුළුවන්. මෙතන බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් තියෙනවා. හරිද? මාකට් එක අප් වෙන්න පුළුවන් ඕඩර් බ්ලොක් එකක් තියෙනවා. හරිද? එතකොට මේක මොකද වෙන්න ඕනේ? මාකට් එක හරි විදියට මූව් වෙනවා නම් මාකට් එක ඇවිල්ලා මෙන්න මේ ඕඩර් බ්ලොක් එක මිටිගේට් කරලා මාකට් එක අප් වෙන්න ඕනේ. හරිද? අදාළ ඩිරෙක්ෂන් එකට යන්න ඕනේ. හරිද? හැබැයි මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මාකට් එක මෙතනින් මෙන්න මේ ඕඩර් බ්ලොක් එක බ්‍රේක් කරලා තියෙනවා. හරිද? උඹලට බලා ගන්න පුළුවන් මෙතනින් ඕඩර් බ්ලොක් එක බ්‍රේක් කරලා තියෙනවා. ඉතින් මේක ගැන මම කලින් කතා කරේ නෑ. මේ විදිහට ඕඩර් බ්ලොක් එකක් ඉන්වැලිඩ් වෙන එකට. එහෙම නැත්නම් මෙහෙම ඕඩර් බ්ලොක් එකක් බ්‍රේක් කරන එකට අපි මේකට කියනවා බ්‍රේකර් බ්ලොක් එකක් කියලා. ඒ කියන්නේ සරලවම මෙතන උඹලට තේරෙනවා මෙතන මුලදී මෙන්න මේ ඕඩර් බ්ලොක් එක මොකක් විදිහට වැඩ කරේ? මේක බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් විදිහට තමයි වැඩ කරේ. ඒ කියන්නේ මාකට් එක මෙතෙන්ට ඇවිල්ලා මෙතන රීට්‍රේස් වෙලා මාකට් එක අප් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. හරිද? හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේක මෙතනින් එහාට බෙරිෂ් ඕඩර් බ්ලොක් එකක් විදියට කන්වර්ට් වෙලා තියෙනවා. හේතුව මොකද්ද? මාකට් එක මෙන්න මේ ඕඩර් බ්ලොක් එක බ්‍රේක් කරලා තියෙනවා. ඉතින් එතකොට මෙතනින් එහාට උඹලට මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? මාකට් එක මේක රෙසිස්ටන්ට් එකක් විදියට අරන් ඩවුන් එක කියන එක. හරිද? ඉතින් මෙතනදී මාකට් එක මේ තිබ්බ ඕඩර් බ්ලොක් එක බ්‍රේක් කරලා මේක බ්‍රේකර් බ්ලොක් එකක් විදියට අරන් තියෙනවා. ඊට අමතරව මෙතන උඹලට බලා ගන්න පුළුවන් මාකට් එකේ කැරක්ටර් එක චේන්ජ් වෙලා තියෙනවා. ඒ කියන්නේ කැරක්ටර් එක චේන්ජ් වෙනවා කියන්නේ අපිට මොකද්ද එක්ස්පෙක්ට් කරන්න පුළුවන්? මාකට් එකේ රිවර්සල් එකක් ගොඩක් දුරට. හරිද? එතකොට මේකෙත් අර කලින් විදියම තමයි තොපි ගොන්නු වගේ මෙතනින් බ්‍රේක් අවුට් එක වෙච්ච ගමන් හරිද? ඕඩර් බ්ලොක් එක බ්‍රේක් වෙච්ච ගමන් එන්ට්‍රීස් ගන්නවද? නෑ. මොකද මේක ෆෝල්ස් බ්‍රේක් අවුට් එකක් වෙන්න පුළුවන්. මොකද මාකට් එක මේ රේන්ජ් එකෙන් ආය ඔන්න ඔය විදියට අප් වෙන්න ගන්න පුළුවන්. හරිද? මොකද මේ තියෙන ලික්විඩිටි ග්‍රැබ් කරගෙන මේක ෆෝල්ස් බ්‍රේක් අවුට් එකක් විදියට අරන් මාකට් එක අප් වෙන්න chance එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා තොප්පිට මේ වගේ කන්ෆර්මේෂන්ස් හරිම වැදගත්. හරිද? එතකොට ඔබලා මොකද්ද කරන්න ඕනේ? මාකට් එකේ මේ බ්‍රේක් කරපු බ්‍රේකර් බ්ලොක් එක රීටෙස්ට් කරයිද කියලා බලන්න ඕනේ. මොකද හැම වෙලේම මම අර කලිනුත් කිව්වා වගේ මාකට් එකක් බහින කොටයි නගින කොටයි අම්මට සිරි වෙන්න නගින්නේ නැහැ, බහින්නේ නැහැ. හරිද? මාකට් එක අනිවාර්යයෙන්ම බැලන්ස් කර කර තමයි බහින්නේ, නගින්නේ. එතකොට මේ තියෙන ඕඩර්ස් ඔක්කොම ෆිල් කරගෙන තමයි මාකට් එක මූව් වෙන්නේ. එතකොට මෙතන තියෙන ඕඩර් බ්ලොක් එක, කියන්නේ මේ බෙරිෂ් ඕඩර් බ්ලොක් එක අනිවාර්යෙන් උඹලා බලන්න ඕනේ මිටිගේට් වෙනවාද කියලා. එහෙම මිටිගේට් වෙනවා නම් අන්න උඹලට පුළුවන් සෙල් සයිඩ් එකට ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් විදිහට මේක අරන් ඔන්න ඔය විදිහේ සෙල් ඔපචුනිටි එකක් ගන්න. හරිද? ඉතින් එතකොට අර විදිහම තමයි තමන්ගේ ඕඩර් බ්ලොක් එකට උඩින් තමන්ගේ ස්ටොප් ලොස් එක තියාගන්න පුළුවන්. ඒ වගේම TP එක 1 to 3 1 to 4 ඔය වගේ ඩිස්ට්‍රිබියුටර් රේෂියෝ එකකින් තියාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මාකට් එකේ චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් එහෙම නැත්නම් බ්‍රේකර් බ්ලොක් එකක් යූස් කරලා ට්‍රෙන්ඩ් රිවර්සල් ට්‍රේඩ් එකකට අපි එන්ට්‍රීස් ගන්න. හරිද? ඉතින් අනිවාර්යෙන් මෙතනදී මතක තියාගන්න ඕනේ දේ තමයි අර බ්‍රේක් අවුට් එකේදී එන්ට්‍රි එක ගන්න නැතුව තොපි අනිවාර්යෙන් හැම වෙලේම රීට්‍රේස්මන්ට් එකකදී එන්ට්‍රි එක ගන්න පුරුදු වෙනවා. ඉතින් ඒක පට්ට වටිනවා. උඹලගේ ට්‍රේඩ් එක හරි තැනින් එන්ට්‍රි එක ගන්න. හරිද? ඉතින් ඔයත් එක්කම අපි කොන්සල්ටේෂන් ෆේස් එක ගැන කතා කරමු. මට ගොඩක් වෙලා නැහැ බං. හරිද? මේ වීඩියෝස් කතා කර කර ඉන්න. ඉතින් එහෙනම් අපි ඉක්මනට ඒකත් ඩිස්කස් කරමු. ඉතින් කොන්සල්ටේෂන් එකේදී මොකද මාකට් එක වෙන්නේ? මාකට් එක ඇකියුමුලේට් වෙනවා. ඉතින් උඹලට ඇකියුමුලේට් වෙද්දි ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න පුළුවන් SMC යූස් කරලා. කොහොමද අපි ගන්නෙ? අපි සරලවම මේකේ තියෙන ප්‍රීමියම් එකයි මේකේ තියෙන ඩිස්කවුන්ට් එකයි මාක් කරගන්න ඕනේ. හරිද? ඩිස්කවුන්ට් රේන්ජ් එක ප්‍රීමියම් රේන්ජ් එක. හරිද? ඉතින් මේක උඹලට රේන්ජ් එකක් විදිහට මාක් කරගන්නත් පුළුවන්. ෆ්ලිප් රිට්‍රේස්මන්ට් එක ගත්තා. හරි සරලයි. ඇඳගත්තා. 50 ලෙවල් එක මාක් කරගත්තා. 50 ලෙවල් එකෙන් උඩේ වමනවාද? ප්‍රීමියම්. 50 ලෙවල් එකෙන් පල්ලෙහා වමනවාද? ඩිස්කවුන්ට්. හරි සරලයි. ඉතින් මේ විදිහට උඹලට පුළුවන් ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් සෝන් එක මාක් කරගන්න. ඉතින් අපිට කොයි වෙලේවත් කියන්න බෑ මාකට් එකේ ප්‍රීමියම් එකේ කොහෙන් සෙල් වෙයිද? එතකොට ඩිස්කවුන්ට් එකේ කොහෙන් බයි වෙයිද කියලා අපිට කියන්න බෑ. මාකට් එක සමහරට ප්‍රීමියම් එකේ මේ උඩම රේන්ජ් එකට ගිහිල්ලා බයි වෙන්නත් පුළුවන්, සෙල් වෙන්නත් පුළුවන්, නැත්නම් මැද රේන්ජ් එකට ඇවිල්ලා සෙල් වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා උඹලා කොන්සල්ටේෂන් ෆේස් එකේ ට්‍රේඩ් දාද්දිත් අර කලින් කියපු කන්ෆර්මේෂන්ස් එක්කම තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. ඉතින් මෙතන මොකද්ද මාකට් එක වෙලා තියෙන්නේ? මාකට් එක ප්‍රීමියම් එකෙන් සෙල් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි ඩිස්කවුන්ට් එකෙන් බයි වෙලා තියෙනවා. මාකට් එකේ සල්ලෝම ඇකියුමුලේට් වෙනවා. එතකොට අපි මෙතනදී මොකද්ද කරන්න ඕනේ? මෙතනදී අර මම කලින් කිව්වා වගේ ඩිස්කවුන්ට් සෝන් එකදී ලොන්ග් ඔපචුනිටිස් බලන්න ඕනේ. ප්‍රීමියම් එකදී ෂෝට් ඔපචුනිටිස් බලන්න ඕනේ. සෙල් ඕඩර්ස් බලන්න ඕනේ. ඉතින් එතකොට අපිට මෙතනදී බලන්න පුළුවන් දේ තමයි ප්‍රීමියම් එකදී හෝ ඩිස්කවුන්ට් එකදී මොනවා හරි ෆෙයා වැලියු කැප් එක මිටිගේටඩ් නැති ඕඩර් බ්ලොක් එකක් මොකක් හරි තියෙනවා නම් අපිට අන්න ඒ ලෙවල් එක මේ විදියට මාක් කරගන්න පුළුවන්. හරිද? දැන් මෙතන ගත්තොත් එහෙනම් මෙතන උඹලට ෆෙයා වැලියු කැප් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ අයිඩෙන්ටිෆයි කරගෙන උඹ මොකද කරන්නේ?
මාකට් එක ඒ ඕඩර්ස් ටික ෆිල් කරයිද කියලා බලන්න. එතකොට ප්‍රීමියම් එක මචං මේ ලොකු රේන්ජ් එකක තිබ්බට මාකට් එකේ ඕඩර්ස් ලික්විඩිටිස් තියෙන්නේ කොහෙද? ඒ කියන්නේ මාකට් එක මූව් කරන්න පුළුවන් තරමට ඕඩර්ස් තියෙන්නේ කොහෙද? අන්න එතනින් මාකට් එක ගොඩක් වෙලාට මූව් වෙනවා. ඉතින් එතකොට මේ වගේ ෆෙයා වැලියු ගැප් එකක් තියනවා කියන්නේ මාකට් එක ගොඩක් දුරට මේ තියෙන ඕඩර්ස් ටික ෆිල් කරලා මාකට් එක ආයේ ඩිස්කවුන්ට් රේන්ජ් එකට එන්න පුළුවන්. ඉතින් එතකොට උඹලට මේ වගේ ප්‍රීමියම් ඩිස්කවුන්ට්ස් වලදී ඔන්න ඔය වගේ ට්‍රේඩ් ඔපචුනිටි එකක් තමයි ගන්න පුළුවන්. හරිද? ඉතින් මෙතනදී උඹලා බලන්න ඕනේ මේන්ම දේ තමයි මාකට් එක තියෙන ප්‍රීමියම් එකේද ඩිස්කවුන්ට් එකේද? හරි මාකට් එක ප්‍රීමියම් එක තියෙනවා නම් අපි සෙල් ඔපචුනිටිස් බලන්න ඕනේ. ඩිස්කවුන්ට් එක තියෙනවා නම් බයි ඔපචුනිටිස් බලන්න ඕනේ. එතනින් එහාට මාකට් එකේ මිටිගේට් වෙච්ච නැති ඕඩර්ස් තියෙනවද? කොහෙද මේකේ ඕඩර්ස් තියෙන්නේ? කොහෙද ලික්විඩිටි තියෙන්නේ කියන එක හොයාගෙන ඒක ෆෙයා වැලියු ගැප් එකක් වෙන්න පුළුවන්, වොයිඩ් එකක් වෙන්න පුළුවන්, ඕඩර් බ්ලොක් එකක් වෙන්න පුළුවන් මිටිගේට් වෙච්ච නැති. ඉතින් අන්න ඒ වගේ කන්ෆර්මේෂන්ස් එකක් එක්ක උඹට පුළුවන් මේ විදිහේ buy sell opportunities ගන්න. එතකොට දැන් මෙතන හැටියට නම් අපි මෙතනින් ගන්න short entry එකක්. එතකොට traders ලා මොකද කරන්නේ? තමන්ගේ TP එක දාගන්නවා discount zone එකට. එතකොට ස්ටොප් ලොස් එක දාගන්නවා තමන් ගත්ත කන්ෆර්මේෂන් එකට පොඩ්ඩක් උඩින්. දැන් මෙතන මම ගත්තේ ෆෙයා වැලියු ගැප් එකක්. එතකොට ෆෙයා වැලියු ගැප් එක ගන්න ඒකට පොඩ්ඩක් උඩින්. මොකද අර ලික්විඩිටි ගැප් එකට ට්‍රැප් වෙන්නේ නැති වෙන්න. හරිද? මොකද මාකට් එක ඩිරෙක්ට් මේ විදිහට මූව් වෙන්නේ නැති වුණත් මාකට් එක මෙන්න මේ විදිහට මූව් වෙන්නත් ඉඩ තියෙනවා. මෙතන තියෙන ලික්විඩිටි ට්‍රයි ග්‍රැබ් කරලා මාකට් එක ඔන්න ඔහම යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒව ට්‍රැප් නොවෙන්න තමයි අපි මේ විදිහට ස්ටොප් ලොස් තියාගන්න. ඉතින් මේ විදිහට උඹලට පුළුවන් කොන්සොලිඩේෂන් ෆේස් එකේ ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න. හරි දැන් අපි එහෙනම් මාකට් එකට මූව් වෙලා බලමු කොහොමද මේ වගේ එන්ට්‍රීස් අපිට ගන්න පුළුවන් කියලා. ඉතින් උඹලට මෙතන පේනවා මෙතන මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. හරිද? එතකොට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තියෙන ලාකට අපිට මොනවද වැඩිපුර ගන්න පුළුවන්? buy opportunities. උඹලා හැම වෙලේම මාකට් සෙන්ටිමන්ට් එකත් එක්ක ඵලයන්. ඒ කියන්නේ මාකට් එක buy නම් තියෙන උඹලා buy පැත්තට පුළුවන් තරම් possibilities බලපන්. ඒ අරුණාම උඹලා මාකට් එකට against යන්න ගියොත් ගොඩක් වෙලාවට උඹලාගේ loss වීමේ chance එක වැඩි මචං. හරිද? ඉතින් ඒ නිසා මේ මාකට් එකේ sentiment එකට against යන්න එපා. ඉතින් දැන් අපි මෙතන ගත්තොත් මෙතන අපිට බලන්න පුළුවන් trend continuation opportunities. හරිද? ඉතින් අර මගේ පළවෙනි entry model එකේ විදිහ තමයි trend continuation එක. අපිට මොනවද මෙතන බලන්න පුළුවන්? මෙතන උඹලට පේනවා මාකට් එක මොකද කරලා තියෙන්නේ? මාකට් එකේ රීට්‍රේස්මන්ට් එකක් තියෙනවා. හරිද? මාකට් එක මේ රේන්ජ් එකට කරෙක්ෂන් එකක් හැදිලා තියෙනවා. ඉතින් කරෙක්ෂන් එකත් එක්ක උඹලට පේනවා මාකට් එකේ equal low එකක් හැදිලා තියෙනවා මෙතන. හරිද? ඉතින් equal low කියන්නේ සරලවම predictable liquidity. ඒ කියන්නේ මාකට් එක මේ රේන්ජ් එකේ තියෙන liquidity ටික ගොඩක් වෙලාවට sweep කරන්න chance එකක් තියෙනවා. ඉතින් උඹලට පේනවා මාකට් එක මොකද දැන් කරලා තියෙන්නේ? මාකට් එක down වෙලා මෙන්න මේ liquidity ටික sweep කරලා තියෙනවා. දැන් අපේ පළවෙනි confirmation එක හරියි. මාකට් එකේ ලික්විඩිටි ස්විප් එකක් වෙලා තියෙනවා. දැන් අපි මොකද්ද බලන්න ඕනේ? මාකට් එක මෙන්න මේ රේන්ජ් එකේ මෙන්න මේ ස්ට්‍රක්චර් ලෙවල් එක මෙතනින් බ්‍රේක් කරයිද කියන එක. හරි? මේවා ගැන මම කලින් කතා කරලා තිනවා. ඔබට තේරෙන්නේ නැත්නම් පළවෙනි වීඩියෝ හරියට බලලා වරෙන්. එතකොට තේරෙයි. හරිද? හරි. දැන් උඹලට පේනවා මොකද්ද මාකට් එක කරලා තියෙන්නේ? මාකට් එක මෙන්න මේ ස්ට්‍රක්චර් එක මෙතනින් බ්‍රේක් කරලා තියෙනවා. කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා තියෙනවා. ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා. ඉතින් දැන් අපි මොකද මෙතනින් හුකෑස් ගාලා ලොන් එන්ට්‍රීස් ගන්නවද? නෑ ගොබ්බේ වෙන්න එපා. අපි මොකද්ද කරන්න ඕනේ? මාකට් එකේ මොන හරි කන්ෆර්මේෂන්ස් තියෙනවද කියලා බලනවා. ඉතින් මේ වගේ මම කිව්වා ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් වෙද්දී ගොඩක් වෙලාවට අපේ මාකට් එකේ උඹලට ෆෙයා වැලියු ගැප්ස් මේ දේවල් බලා ගන්න පුළුවන්. මොකද මාකට් එක මේ තැන් වලින් ස්ට්‍රෝංලි මූව් වෙන නිසා. ඉතින් උඹලට මෙතන පේනවා මෙතන ස්ට්‍රෝං ෆෙයා වැලියු ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ හයි ප්‍රොබබිලිටි ෆෙයා වැලියු ගැප් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මාකට් එක මේ රේන්ජ් එකට පුෂ් කරන්න ඉඩ තියෙනවා. මොකද මේ ඉම්බැලන්ස් එක නැති කරන්න. හරිද? ඉතින් එතකොට අපිට මේක බුලිෂ් ෆෙයා වැලියු ගැප් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් දැන් උඹලට බලා ගන්න පුළුවන් මාකට් එක අපේ ෆෙයා වැලියු ගැප් එක ෆිල් කරලා තියෙනවා. ඉතින් මෙතනින් උඹලට ලොන් ඔපචුනිටිස් ගන්න පුළුවන්. ඉතින් අපි කොහෙන්ද ස්ටොප් ලොස් එක තියාගන්නේ? අපේ ෆෙයා වැලියු ගැප් එකට පල්ලෙහායින්. ඒ වගේම අපි TP එක 1 2 1 3 වගේ රේන්ජ් එකකින් උඹලට ඔන්න ඔය විදිහට තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්නෙ. දැන් අපි බලමු මොකද වෙලා තියෙන්නේ මාකට් එක. මාකට් එක උඹලට පේනවා මාකට් එක ඔන්න විදිහට අප් වෙලා ගිහිල්ලා තියෙනවා අපේ TP හිට් වෙලා. හරිද? ඉතින් ඔය තමයි සරල එන්ට්‍රි මොඩල් එකක් SMC යූස් කරලා. මොකද්ද මේකේ බේස් එක? බේස් එක තමයි අපි මුලින්ම ට්‍රෙන්ඩ් එක හොයාගත්තා. ඊට පස්සේ කන්ටිනියුේෂන් වෙන සයිනේජ්. ඒ කියන්නේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් හරි එහෙම නැත්නම් මාකට් එකේ තියෙන ලික්විඩිටි ස්විප් හරි මේ දේවල් එක්ක අපි සයින් එකක් හොයාගෙන ඊට පස්සේ කන්ෆර්මේෂන් එකක් ගන්නවා. කන්ෆර්මේෂන් එකක් කියන්නේ ෆෙයා වැලියු කැප් එකක් හරි මාකට් එකේ මිටිගේට් වෙච්ච නැති ඕඩර් බ්ලොක් එකක් මේ වගේ දේවල් එක්ක අපි කන්ෆර්මේෂන් එකක් කරන් ඊට පස්සේ අපේ ට්‍රේඩ් එක එක්සිකියුට් කරනවා. ඉතින් ඕක තමයි බේස් එක මචං ස්ට්‍රැටජි එක තියෙන. හරිද? ඒතර උඹලා ගන්න ඕනේ මේ ස්ට්‍රැටජි එක නෙමෙයි අන්නේ බේස් එක. ඒක අරන් තොපිට පුළුවන් උඹලගේ ස්ට්‍රැටජිස් ඔය විදිහට බිල්ඩ් කරගන්න. හරිද? මේ concept use කරලා. ට්‍රේඩින් සයිකොලොජි නැතුව තොපිට ට්‍රේඩ් එක්සිකියුට් කරලා ඒවයි වින් කරලා මේක ප්‍රොෆිටබල් වෙන්න බෑ. උඹලගේ ස්ට්‍රැටජි කොච්චර පවර්ෆුල් වුණත් වැඩන්නේ. තොපිට සයිකොලොජි නැත්තම් තොපි අනාතයි ලොස්. හරිද? එහෙම නැත්තම් මේක කරන්න බෑ. මොකද මේක මයින්ඩ් ගේම් එකක්.
ඉතින් එතකොට සාමාන්‍යයෙන් අපි ට්‍රේඩින් කරද්දී ට්‍රේඩ් එක තියෙන අවධි කීපයක් තියෙනවා. හරිද? එන්ට්‍රි එක තියෙනවා, එක්සිකියුෂන් එක තියෙනවා, ඊට අමතරව එක්සිට් එක තියෙනවා. ඒ කියන්නේ අපි කොහොමද ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන්නේ? කොහොමද අපි ට්‍රේඩ් එක යන අතරතුරේ ඉන්නේ? ඊට අමතරව ට්‍රේඩ් එකෙන් කොහොමද අපි අයින් වෙන්නේ? හරිද? ඔන්න ඔය තුනනේ තියෙන්නේ මේන්ලි ට්‍රේඩ් එක. එතකොට ඔය තුනේදී අපේ මොලේ කොහොමද වැඩ කරන්නේ? කොහොමද අපේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගන්නේ කියන එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ. ඉතින් මේ ස්ටේජස් වලදී, ඒ කියන්නේ එන්ට්‍රි එකේදී, එක්සිකියුෂන් එකේදී, එක්සිට් එකේදී අපේ මොලේ කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන කතා කරොත් මොලේ තියෙනවා මචං විවිධ ෆන්ක්ෂන්ස්. හරිද? එතකොට දැන් මම මුලින්ම කියලා හිටියොත් හරිද? මොලේ තියෙනවා ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා එකක්. මේ ඉස්සරහා පැත්තේ මං හිතන්නේ ඕක තියෙන්නේ. ඉතින් මං ඕක සිංහලෙන් සර්ච් කරලා බැලුවහම මොකක්ද ආවේ? නිකන් පූර්ව ලලාට බාහිකේ හරි මොකක් හරි ඔන්න වගේ ගොබ්බ නමක් ආවේ. කොහොම හරි එහෙම එකක් මොලේ තියෙනවා. හරිද? එතකොට ඕකෙන් තමයි උඹලගේ මොලේ තියෙන ඇනලිටිකල් තින්කින්, ලොජිකල් තින්කින්, ඊළඟට ඩිසිෂන් මේකින් මේ වගේ දේවල් හැන්ඩල් වෙන්නේ. හරිද? ඉතින් ඕක නැති උන් තමයි අර පිරමීඩ් වලට අහුවෙන්නේ. එතකොට උඹලට ඒක නැහැ කියලා හොයාගන්න පුළුවන් ඒ වගේ උන්ගෙන්. හරිද? හරි ඒක වැඩක් නැහැ. එතකොට ඕකෙන් තමයි උඹලා ට්‍රේඩ් එකේ එන්ට්‍රි එක, බේස් එක ගන්න ගොඩක් වෙලාවට. උඹලා ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන ඩිසිෂන් එක, එක්සිට් වෙන ඩිසිෂන් එක. ඒ ඩිසිෂන්ස් ටික ගන්න මෙන්න මේකේ. ඉතින් උඹලා කොහොම හරි ට්‍රේඩ් එක එක්සිකියුට් කරාට පස්සේ ඒක ලොස් පැත්තට ගියොත් උඹලට ෆියර් එකක් එනවා. ඒ කියන්නේ උඹලට බයක් එනවා. ඒ වගේම මේක ප්‍රොෆිට් පැත්තට આવොත් තොපිට ග්‍රීඩි හදෙනවා. ඒ කියන්නේ තොපිට තණ්හායි. තව මේක හොයන් යනවා. ඒ මොකද වෙන්නේ? ඒ ඉමෝෂනල් ස්පයික් එක. හරිද? ඒ ඉමෝෂන්ස් ඇති කරන්නේ කොහෙන්ද? උඹලගේ ඇමෙක් දලා එකෙන්. මේක ගැන මම කලිනුත් කතා කරලා තියෙනවා. මොලේ තියෙන ඇමෙක් දලා කියලා එකක්. ඒකෙන් තමයි ඔය ඉමෝෂන්ස් වගේ දේවල් උඹලට ෆීල් වෙන්නේ. හරිද? ඊළඟට විශේෂම දේ තමයි ඩෝපමින්. හරිද? උඹලා ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන්නේ රිවෝඩ් එකක් බලාපොරොත්තු වෙනවා. එතකොට රිවෝඩ් එකක් බලාපොරොත්තු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම තොපේ ඩෝපමින් ඉහළ යනවා. ඒත් එක්ක මේ රිවෝඩ් එක උඹලට නැති වුණොත්, ඒ කියන්නේ ට්‍රේඩ් එක ලොස් වුණොත් තොපේ ඩෝපමින් ක්‍රෑෂ් වෙනවා. සරලවම ඔන්න ඔය විදිහට තමයි ට්‍රේඩ් එකේදී මේ ට්‍රේඩින් වලදී උඹලගේ මොලේ වැඩ කරන්නේ. ඉතින් දැන් මම කිව්වා වගේ උඹලගේ මේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක හරියට තිබ්බොත් තමයි තොපි හරි තැනින් ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන්නේ, හරි තැනින් ට්‍රේඩ් එකේ එක්සිට් වෙන්නේ, හරියට මේක එක්සිකියුට් කරන්නේ. හැබැයි බැරි වෙලාවල් තොපේ ඩෝපමින් ස්පයික් වෙලා හරි, ඩෝපමින් ක්‍රෑෂ් වෙලා හරි, එහෙම නැත්නම් ඇමෙක් දලා එකෙන් ෆියර් එක ට්‍රිගර් කරොත් හරි මෙන්න මේකෙන් මොකද වෙන්නේ? අර ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ තියෙන ඩිසිෂන් මේකින් පවර් එක අඩු වෙලා යනවා. හරිද? ඒ කියන්නේ තොපිට සරලවම තොපේ ඩෝපමින් නැගින්න ගත්තාම තොපිට පොඩි ආතල් එකක් එනවා. තව ට්‍රේඩ් කරන්න හිතනවා. ඊළඟට ෆියර් එක නැග්ගහම, ඒ කියන්නේ මම අර කිව්වා වගේ ඇමෙක් දලා එකෙන් උඹලට බයක් ඇති කරොත්, ඒ කියන්නේ උඹලා ට්‍රේඩ් එකේදී බයක් ඇති කරොත් උඹ රිවෙන්ජ් ට්‍රේඩින් කරන්න යනවා. ඒ කියන්නේ දිගටම ට්‍රේඩින් රූල් මොකුත් නැහැ. උඹලා දිගටම උහේ ට්‍රේඩ් දාන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙන්නේ ඇයි? අර ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ තියෙන ඩිසිෂන් මේකින් එක නැති වෙලා ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? තොපි ඉමෝෂන් එක ට්‍රේඩ් කරන්න යනවා. ඉතින් මේවත් එක්ක දැන් අපි කතා කරමු කොහොමද හරියට අපි මේ මයින්ඩ් කන්ට්‍රෝල් එක තියාගන්නේ කියලා. ඉතින් උඹලට මයින්ඩ් කන්ට්‍රෝල් එක මේ ට්‍රේඩින් වල තියාගන්න ඕන නම් කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි ඩිසිෂන්ස් ගනිද්දී ඒවා කලින් අරන් තියාගනින්. මොකක්ද යකෝ ඒ බයිලේ? ඒකට තමයි යකෝ ස්ට්‍රැටජි එකක් අපි හදාගෙන ඉන්නේ. හරිද? ඒ කියන්නේ උඹලා ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරලා තියෙනවා නම්, ඒකේ රූල්ස් තියෙනවා නම්, ඒ රූල්ස් විදියට කලින් උඹලා මාකට් එක ඩිෆයින් කරගෙන ඉඳපන්. ඉතින් උදාහරණයක් විදියට උඹලාට පුළුවන් කලින් මාකට් එක ඇනලයිස් කරලා උඹලගේ එන්ට්‍රි සෝන් එක කොහෙද තියෙන්නේ? උඹලගේ ස්ටොප් ලොස් කොහෙද තියෙන්නේ? උඹලගේ එක්සිට් එක කොහෙද තියෙන්නේ? TP එක කොහෙද තියෙන්නේ? මේ විදියට උඹලාට ඩිෆයින් කරගෙන ඉන්න. එතකොට මාකට් එක ඒ රේන්ජ් එකට ආවොත් උඹලා මොකද කරන්නේ? ඒ රේන්ජ් එකෙන් උඹලා ට්‍රේඩ් එක එක්සිකියුට් කරන එක විතරයි කරන්නේ. හරිද? ඒ අර එතනදී ඩිසිෂන්ස් ගන්න නැහැ. අන්න ඔය ඔතනදී ඩිසිෂන්ස් ගන්න ගියොත්, ඒ කියන්නේ මාකට් එක මූව් වෙන ගමන් අම්මට සිරි දැන් නම් මාකට් එක නගිනවා, දැන් අපේ මාකට් එක දැන් එන්ට්‍රි වෙනවා කියලා අන්න එහෙම ඩිසිෂන්ස් ගන්න ගියොත්, එහෙම වුණොත් තමයි උඹලා ෆෝමෝ වෙලා, ග්‍රීඩි වෙලා අන්න ඒ වගේ රෝංග් ඩිසිෂන්ස් ගන්න. හැබැයි උඹලට පුළුවන් නම් මාකට් එක කලින් ඇනලයිස් කරලා කලින් ඒ ඒරියාස් ප්‍රෙඩික්ට් කරලා තියාගන්න. ඒ කියන්නේ මාකට් එක මම එන්ට්‍රි වෙන්නේ මෙතනින්, මම එක්සිට් වෙන්නේ මෙතනින්, මම එක්සිකියුට් වුණාට පස්සේ මාකට් එකෙන් අයින් වෙනවා. මෙන්න මෙහෙම ඩිසිෂන්ස් ටික රූල් කරලා තියාගෙන ඉන්න පුළුවන් නම් අන්න උඹලට අර විදියට අර කලින් මම කිව්වාගේ ඇමෙක් දලා එක ට්‍රිගර් කරන්නේ නැතුව අර ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් ඩිසිෂන් අරන් ට්‍රේඩ් එකක් හරියට එක්සිකියුට් කරන්න පුළුවන්. ඉතින් උඹලා මේ විදියට ට්‍රේඩ් එක එක්සිකියුට් කළා. උඹලගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වී තියෙද්දිත් උඹලා දැකලා ඇති සමහරක් වෙලාවල් දිනවා තොපි ප්‍රොෆිට් එක කලින් ගලවනවා. TP එක හිට වෙන්න කලින් අම්මට සිරි දැන් නම් මාකට් එක ආයේ රිවර්ස් වෙයිද දන්නේ නැහැ කියලා ප්‍රොෆිට් එක කලින් ගලවනවා. ඇයි මේ ඩෝපමින් හිට් එක. ඩෝපමින් හිට් වුණාම උඹලට මොකද වෙන්නේ? උඹලට ප්‍රොෆිට් එකක් තියෙනවා. ආතල් දැන් හරි මං ප්‍රොෆිට් කරලා තියෙන්නේ, මට සල්ලි හම්බෙනවා. දැන් මම මොකද කරන්නේ? මම මේක සිකියුර් කරන්න බලනවා. මොලේ හැම වෙලේම සර්වයිවර් මොඩ් එකේ ඉන්නේ. හරිද? ඒ කියන්නේ මොලේට ඕනේ වන් එක්ස්ට්‍රීම් රිස්ක් එකක් ගන්න නෙමෙයි. උට ඕනේ ගත්ත රිවෝඩ් එක හැම වෙලේම සිකියුර් කරගන්න. ඌ මොකද කරන්නේ? අර ඩෝපමින් හිට් එකත් එක්ක සිකියුර් කරගන්නවා. සිකියුර් කරගෙන දැන් මොකද කරන්නේ? අපිට ප්‍රොෆිට් මදි. තව ට්‍රේඩ් එකකට එහෙම එපා. තොපි හරි සෙටප් එකකින් හරියට එන්ට්‍රි එක ගත්තා නම්, TP එක හරියට තියාගත්තා නම් මාකට් එක ඒ රේන්ජ් එකට කොයි වෙලේ හරි එයි. එතකොට මම උඹලට කියන දේ තමයි මේ වෙලාව විදියට ප්‍රීඩිෆයින් කරලා උඹලා කලින් ඇනලයිස් කරලා එන්ට්‍රි එක අරන් ඊට පස්සේ එක්සිකියුෂන් ෆේස් එකේදී, ඒ කියන්නේ මාකට් එක මූව් වෙන ෆේස් එකේදී උඹලා ස්ටොප් ලොස් TP දාගෙන මාකට් එකෙන් අයින් යන්. ඕක දිහා බලන් ඉන්න එපා. ඕක දිහා බලන් හිටියොත් මාකට් එක ඔපොසිට් පැත්තට යද්දි තොපි මොකද වෙන්නේ? තොපි ෆියර් වෙලා, ඒ කියන්නේ මේ ඇමෙක් දලා එකේ අර බය කියන මේ එමෝෂන් එක ඇවිල්ලා තොපිට ස්ට්‍රේට් එක ලොස් එකකින් ක්ලෝස් කරනවා සමහර වෙලාවට. සමහරකට තොපි ස්ටොප් ලොස් එක එන්න මූව් කරනවා.
සමහර කරලා අපි පොසිෂන් ඇඩ් කරනවා මේකට. තව මාජින් දානවා. නෑ මාකට් එක ආයේ ඩවුන් එකට යයි මාකට් එක ආයේ බයි වෙයි. එහෙම කියලා හිතාගෙන තව මාජින් ඇඩ් කරනවා. ඊළඟට තමන්ගේ තියෙන ස්ටොප් ලොස් එක එන්න තව වැඩි කරගන්නවා. හරිද? ඉතින් එහෙම ගොබ්බේ වෙන්නේ ඇයි ඒ? මාකට් එක දිහා බලන් ඉන්න කියලා. ඒ මාකට් එක දිහා තොපි බලද්දි තමයි අර රියල් ටයිම් ඩිසිෂන් ගන්න යද්දි තමයි තොපිට ඔය ඇමෙක්දලා එක ට්‍රිගර් වෙන්නේ. ඊළඟට තොපේ ඩෝපමින් ස්පයික් වෙන්නේ ඒ හින්දා හොඳම දේ තමයි ඔයා කන්ඩිෂන්ස් ටික ඇප්ලයි කරා නම් මාකට් එකට. හරිද? උඹේ රූල්ස් ටික ඇප්ලයි කරා නම් එතනින් යාට මාකට් එකේ අයින් වෙලා ඉඳපන්. එතකොට TP හිට වෙනවා නම් හිට, SL වදිනවා නම් SL වදි. ඉතින් ට්‍රේඩ් එකේ එක්සිට් එකකදී, ඒ කියන්නේ TP හරි SL හරි වැදුනට පස්සේ උඹලා කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අපි හිතමු උඹලගේ ස්ටොප් ලොස් එකක් වැදුනා කියලා. එතකොට මේ වදින ස්ටොප් ලොස් එකත් උඹලට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. සාර්ථක ස්ටොප් ලොස් එකක්, එහෙම නැත්නම් අසාර්ථක ස්ටොප් ලොස් එකක්. හරිද? සාර්ථක ස්ටොප් ලොස් එකක් කියන්නේ මොකද්ද? උඹලගේ සෙටප් එක හරි, ඒ කියන්නේ උඹලගේ ස්ට්‍රැටජි එක හරි, උඹලා හරි තැන් වලින් එන්ට්‍රි වෙලා තියෙනවා, හරි විදියට ට්‍රේඩ් එක එක්සිකියුට් කරලා තියෙනවා. හැබැයි ස්ටොප් ලොස් ඇදිලා. ඒක සාර්ථකයි බා. උඹලා හරි විදියට එන්ට්‍රි වෙලා තමයි ස්ටොප් ලොස් එක දුන්නේ. ඒක තමයි මේ ට්‍රේඩින් වල තියෙන සාමාන්‍ය දේ. ලොස් කියන එක සාමාන්‍යයි. හරිද? ඒතකොට උඹ එතන සාර්ථකයි. හැබැයි උඹලා බැරි වෙලාවත් ෆෝමෝ වෙලා එන්ට්‍රි වෙලා හරි තමන්ගේ රූල් වලට ස්ටික් වෙන්නේ නැතුව ඔහේ ගොබ්බෙක් වගේ කොහෙන් හරි එන්ට්‍රි වෙලා හරි නැත්තම් කොහේ හරි දකින නිවුස් එකක් හරි කොහේ හරි දකින වීඩියෝ එකක් හරි දැකලා එන්ට්‍රි වුණා නම් හරි අන්න තොපි ගොබ්බෙක්. හරිද? එතකොට ඒක අසාර්ථකයි ස්ටොප් ලොස් එක. ඒ ස්ටොප් ලොස් එක වදින එකටත් පාඩුයි යකෝ. ඉතින් ඒ හින්දා එහෙම ගොබ්බෙක් වෙන්න බෑ. හැම වෙලේම හරි සෙටප් එකකින් එන්ට්‍රි වෙලා අර ස්ටොප් ලොස් එකක් ගත්තත් ඒකත් අර සාර්ථක ස්ටොප් ලොස් එකක් ගන්න try කරපන් හරි විදියට. හරිද? ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්ත. TP එක හිට් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර මං කලින් කිව්වාගේ ඩෝපමින් ස්පයික් වෙනවා. ඩෝපමින් දඟලනවා. තව කරමු අපි. ඕක හරි ආතල්. දැන් උඹලට හොඳට පුළුවන්. උඹ දැන් ට්‍රේඩින් සීන් එක අල්ලන් ඉන්නේ. දැන් උඹට තව ට්‍රේඩ් එකක් දාව තව ප්‍රොෆිට් කරා හැකි. දැන් ඩොලර් 10ක් උඹ ප්‍රොෆිට් කරලා තියෙනවා. තව එකක් දැම්මොත් 20ක් කරා හැකි. අන්න ඔය වගේ ඉමෝෂන්ස් ටිකක් එනවා. ඉතින් ඕවට නම් අහුවෙන්න එපා. හරිද? තොපි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණත් ලොස් වුණත් ටික වෙලාවකට මාකට් එකෙන් අයින් වෙලා අර මනස රීසෙට් වෙනකන් ඉඳලා ඊට පස්සේ ආයෙ වරෙන් එතකොට උඹලගේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ආයෙ වැඩ කරන්න ගනි. එතකොට උඹලා ආයෙ මොකද කරන්නේ? ආයෙ පර්ෆෙක්ට් සෙටප් එකක් එනකම් බලන් ඉඳලා අර විදියටම එක්සිකියුට් කරනවා. එතකොට ඉබේම උඹලගේ ලොස් වෙච්ච ඒවා රිකවර් වෙලා ප්‍රොෆිට් වෙලාදී ඒක අවදාරි. හරිද? ඒක අද වෙන්නේ නැති වෙයි, හෙට වෙන්නේ නැති වෙයි, අවුරුද්දකින් හරි ඒක වෙලා උඹලා ප්‍රොෆිටබල් පැත්තේ ඉඳි. හරිද? ඉතින් ඒ නිසා හැම වෙලේම උඹලා බලන්න ඕනේ අර පර්ෆෙක්ට් සෙටප් එකකින් එන්ට්‍රි එක ගන්න. හරිද? ඒ අර ගොබ්බේ වගේ ෆෝමෝ වෙලා හරි මාකට් එකේ නිවුස් එකක් දැකලා හරි කොහෙන් හරි ඔහේ පැනික් වෙලා එන්ට්‍රි එකක් දාන්න නැතුව හරියට ඩිෆයින් කරගෙන ඇනලයිස් එකක් කරලා මම මෙතනින් එන්ට්‍රි වෙනවා, මම මෙතනින් එක්සිට් වෙනවා. අන්න ඒකට ස්ටික් වෙලා ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන්න බලපන්. එතකොට උඹලට ප්‍රොෆිටබල් ට්‍රේඩර්ස්ලා වෙන්න පුළුවන් වෙයි. අද කතා කරන්නේ සරලවම ට්‍රේඩ් එක්සිකියුට් කරද්දී කොහොමද අපේ රිස්ක් එක මැනේජ් කරගන්න කියන පාර්ට් එක ගැන. ඉතින් මෙතනදීම සරල විදිහක් කියලා දෙන්නම් උඹලට මේක කරන්න පුළුවන්. ඉතින් උඹලට මම මේ කියන එකම කරන්නත් පුළුවන්. නැත්තම් මේකෙන් අයිඩියා එක අරන් උඹලගේ විදිහකට ඒක හදාගන්නත් පුළුවන්. හරිද? ඉතින් වීඩියෝ එක ගන්න කලින් මුලින්ම කියලා ඉන්න ඕනේ මේ ස්ක්‍රීන් එකේ වැටෙනවානේ අන්න ඔය වගේ ඩොලර් 10 ඒවා 105ක් දවසට වෙනවා. ඕම ට්‍රේඩ් 100ක් විතර ගියාට පස්සේ ඩොලර් මිලියනයක් විතර වෙනවා. ඕවා කරන්න බෑ. හරිද? ඕවා කරන්න පුළුවන් හැම එකම මිලියනර්ස් වෙනවා. හරිද? ඕවා කරන්න බෑ. මුලින්ම කියන්න ඕනේ රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් පැත්තට යද්දී ඔය වගේ ගොබ්බ දේවල් ෆලෝ කරන්න එපා. රියලිස්ටික් ප්ලෑන් එක ෆලෝ කරගනි. ඔය වගේ ගොබ්බ දේවල් ෆලෝ කරන්න ගියොත් තොපි අනාතයි. හරිද? ඕවා ෆලෝ කරන තාක්කල් තොපි ප්‍රොෆිට් කරන්න බෑ මේකේ. හරි. රිස්ක් මැනේජ්මන්ට් ගැන කතා කරද්දී මුල්ම පොයින්ට් එක තමයි මොකද්ද? රිස්ක් එක ඩිෆයින් කරගෙන ඉන්න ඕනේ. රිස්ක් එක තොපි දැනගන්න ඕනේ. හරිද? අන්න ඕකට තමයි අපි අර මම කලින් වීඩියෝ එකකුත් කරා 1% රූල් ගැන. ඔන්න ඔය වගේ 1% රූල් ඔය වගේ දේවල් දාගෙන තියෙන ඔන්න ඔය රිස්ක් එක කියන එක ඩිෆයින් කරගන්න. හරිද? ඇයි අපි 1% රූල් වගේ එකක් ගන්න? දැන් ගොඩක් උන් කියනවා account balance එක ඩොලර් 1000ක් තියෙනවා, ඩොලර් 500ක් තියෙනවා. ඇයි ඒකම රිස්ක් නොකර 1% රිස්ක් කරන්නේ? අපිට අර ඩොලර් 500ෙන්ම සල්ලි හොයන්න තියෙන එක අපි නිකන් ඩොලර් 5කි සල්ලි වෙනවා. ඇයි ඒ? කියන එක අහනවා. ඒකට හේතුව තමයි අපි මේ ට්‍රේඩින් වල මචං ගේමක් ගහන්න ප්‍රොෆිට් වෙන්නත් කලින් account එක රැක ගන්න ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. ප්‍රොෆිට් කරත් නැතත් කමක් නැහැ, තියෙන සල්ලි ටික තියා ගන්න ඕනේ. ඒකට එකක් විදිහට තමයි අපි 1% රූල් ගන්න. ඒ කියන්නේ අපි ගන්නේ මේකේ ලොස් එක ගන්න සූදානම් ගන්න කීයද account balance එකෙන් 100ට එකයි. හරිද? ඒක කරන්නේ ට්‍රේඩින් වල ලොස් ස්ට්‍රික් එකක් ගියොත්, ඒ කියන්නේ ලොස් 10ක් එක දිගට ගියොත් ලොස් 20ක් ගියොත් ඒක වෙන්න පුළුවන් පොසිබල්. හරිද? මොකද මාකට් වොලටිලිටි එකක් දැන් උදාහරණයක් විදිහට දැන් මේ වගේ දවස් වලට මාකට් එකේ වොලටිලිටි එක වැඩි. මොකද බිග් ප්ලේයර්ස්ලා මේ වෙලාවේ නැහැ මාකට් එකේ. ඒතර හරි ලේසියෙන් මැනිපියුලේට් කරන්න පුළුවන්. ඉතින් අන්න ඔය වගේ වෙලාවකට උනත් මාකට් එක මැනිපියුලේට් කරලා අපේ ඇනලිසිස් වැරදිලා කියලා වෙන්න පුළුවන්. හරිද? අන්න එහෙම ලොස් ස්ට්‍රික් එකක් ගියොත් ඒකෙන් බේරෙන්න තමයි. ඒ කියන්නේ එක දිගට ට්‍රේඩ් 10ක් විතර ලොස් වුණොත් අන්න ඒකෙන් බේරෙන්න තමයි අපි 1% ට්‍රේඩ් වලට රිස්ක් කරන්නේ. එහෙම රිස්ක් කරොත් මොකද වෙන්නේ? අපේ 1% ඔහොම තමයි අඩු වෙගෙන යන්නේ. ඒතකොට අපි ට්‍රේඩ් 20ක් එක දිගට ලොස් වුණත් අපේ 20% විතරයි මාජින් එක බ්ලෝ වෙලා තියෙන්නේ.
හරිද? අන්න ඕකට තමයි හැම කරන්නේ. නැතුව තොපි ගොබ්බේ වගේ මුළු account margin එකම දාලා ඒක liquidate වෙලා ගියොත් ඉවරයි wipe out account එක. එතකොට දැන් ඔතන තව part එකක් තියෙනවා. ඒ තමයි ඔතන correlated risk එකක් තියනවාද කියන එක. මම දැකලා නැහැ ලංකාවේ ගොඩක් උන් මේක බලනවාද කියලාවත්. හරිද? මොකද මම ලංකාවේ දැන් TikTok මේ videos එකෙන් බලද්දි දැකලා තියෙනවා එක crypto වල ලොකු positions open කරගෙන ඉනවා. BTC වල එකක් දාගෙන ඉනවා, Ethereum වල තව එකක් දාගෙන ඉනවා, XRP වල තව එකක් දාලා තියෙනවා, ADA වල තව එකක් දාලා ඔහොම ඔක්කොම long. හරිද? ඔක්කොම buy කර කර. ඇයි මේ පොසිෂන් 10ක් 15ක් ඕපන් කරන්නේ එකම පෙයාස් වල? දැන් උඹලා හොඳටම දන්නවනේ බිට්කොයින් එකයි ඉතීරියම් එකයි ඕක අප් වෙනවා නම් හරි ඩවුන් වෙනවා නම් හරි අර තාරා අම්මගේ පස්සෙන් පැටවු ටික යනවා වගේ XRP අරකයි මේකයි ඔක්කොම ඕල්ඩ් කොයින් ටික ඒවත් අප් වෙනවා ඩවුන් වෙනවා. හරි. ඒතර තොපි මොකද කරන්නේ? BTC වලත් දානවා අර වගේත් දාලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? බැරි වෙලාවත් අපි හිතමු අපි BTC වල buy එකක් දැම්මා කියලා. හරිද? BTC buy කරා. ඒත් එක්කම අපි XRP ADA ඔය වගේ ඕල්ඩ් කොයින් ටිකක් ඒ ටිකත් buy කරා. දැන් බැරි වෙලාවත් BTC එක collapse වුණොත් ඒ කියන්නේ BTC එක down වුණොත් මොකද වෙන්නේ? අර fact එකක් දෙක කියන්න දෙයක් නැහැ නේ. XRP ADA ඔක්කොම down වෙනවා. එතකොට මොකද වෙන්නේ? තොපි එක trade එකක් නෙමෙයි loss වෙන්නේ, trade තුනක් loss වෙනවා. හරිද? අන්න ඕකට තමයි correlated risk කියන්නේ. ඒ කියන්නේ අපි ගන්න එක risk එකක් තවත් risk එකක් එක්ක බැඳෙනවද කියන එක. දැන් එතකොට උඹලා ඔන්න ඔය වගේ correlate වෙන pairs වල trade කරද්දී උදාහරණයක් විදිහට BTC සහ altcoin දෙක correlated නේ. හැබැයි දැන් meme coin වගේ ගත්තාම ඒවා වෙනස්. ඒක hype එක අනුව depend වෙනවා. හරිද? එතකොට උඹලා දැන් BTC තව ඒ වගේම යන altcoin එකක් එක trade කරොත් එතන උඹලා ගන්න ඕනේ අර කලින් මම කතා කරපු 100ට එකේ risk එකක් නෙමෙයි. මොකද හැම වෙලේම correlated risk එකක් තියෙන වෙලාවට ඔය වගේ දැන් අරක move වෙද්දි මේකත් move වෙන්න පුළුවන් වගේ risk එකක් තියෙන වෙලාවට උඹලා කරන්න ඕනේ අර 1% කියන කතාව පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට මම කලින් උදාහරණයක් ගත්තොත් උඹලා BTC වලත් long entry එකක් අරන් තිනවා, Ethereum වලත් අරන් තිනවා, XRP වලත් අරන් තිනවා. එතකොට උඹලා මෙතන කරන්න ඕනේ BTC වල ඩොලර් 100ට එකක risk එකක් ගන්නවා, Ethereum වල 100ට එකක risk එකක් ගන්නවා, XRP වල 100ට එකක risk එකක් ගන්නවා. එහෙම ගන්න නැතුව උඹලා මෙතන කරන්න ඕනේ පුළුවන් තරම් ඒ risk එක අඩු කරගන්න ඕනේ. මොකද බැරි වෙලාවට අර මම කිව්වා වගේ correlate වෙලා market එක අපිට ඕනේ පැත්තට නැතුව ගියොත් අනිත් පැත්තට උඹලා 103ක් loss වෙනවා account එකෙන්. ඒ කියන්නේ එකම time එකේ 103ක් loss වෙනවා. ඒක මාර විදියට account එකට hit වෙනවා. හරිද? ඒ හින්දා උඹලා කරන්න ඕනේ දේ තමයි අන්න ඒ වගේ correlated risk එකක් තියෙන වෙලාවට මම උදාහරණයක් මෙතන කියන්න. උඹලා 102යි risk කරන්නේ. එතකොට උඹලා කොච්චර trade ගත්තත් 102යි risk කරන්නේ. එතකොට උඹලාට පුළුවන් BTC උඹලා 101 risk එකක් ගන්නවා. Ethereum 0.5ක risk එකක් ගන්නවා. XRP 0.5ක risk එකක් ගන්නවා. එතකොට market එක win කරොත් උඹලාට අර 102 risk එකට reward එකක් හම්බෙයි. හැබැයි ඒ trade එක loss වුණොත් උඹලාට ඇති වෙන්නේ 102යි. අන්න ඒ වගේ correlated risk එකක් තියෙනවා නම් ලොවෙත් ඒ වගේ උඹලගේ risk එක manage කරගන්න පුරුදු වෙන කොහොම හරි විදියකින් හරිද මම ওই උදාහරණයක් කිව්වේ 102ක් කියලා සහ එහෙම correlated නැති assets තියෙනවා නම් දැන් උදාහරණයක් උඹලා BTC වල trade කරන ගමන් gold වල trade කරනවා අවුලක් නැහැනේ අන්න ඒවා correlated වෙන්නේ නැත්තම් අවුලක් නැහැ ඒ විදියට trade කරන්න පුළුවන් එතකොට BTC වල උඹලා 101ක් risk කරනවා gold වල උඹලා 101ක් risk කරනවා ඒ අරුණාම correlate වෙනවා නම් ලොවෙත් ඒක ගැන පොඩ්ඩක් හිතපන් trade එකට entry වෙන්න කලින් මොකද අපි loss වෙන්නේ එක trade එකක් නෙමෙයි සමහරට ඒ trade ඔක්කොම loss වෙලා නන්නතර වෙලා යන්න පුළුවන් හරිද ඉතින් ඔක් ගොඩක් ලංකාවෙන් කරනවා අඩුයි හරි දැන් අපි ওই විදියට risk එක හොයාගත්තා 100ට එකක් හෝ 102ක් හෝ bla 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 හරිද එතකොට 100ට එකක් කියලා අපි උතර ගත්තොත් එහෙම උඹලගේ wallet balance එක ඩොලර් 100ක් නම් 100ට එකක් කියන්නේ කීයද පුතාලා ඩොලර් 1යි උඹලගේ wallet balance එක ඩොලර් 1000ක් නම් 100ට එකක් කියන්නේ කීයද පුතාලා ඩොලර් 10යි හරිද ගණන් පන්ති simple maths හරිද හරි එතකොට ඒ විදියට අපි ගන්නවානේ ඩොලර් 1යි ඩොලර් 10යි කියලා risk එක අන්න ඒක තමයි risk amount එක කියන්නේ. ඒක තමයි අපි කොච්චරක් මේකෙන් කෙලව ගන්නවද කියලා තීරණය කරන ගන්න. හරිද? ඒක තමයි සරලම risk amount එක. දැන් අපි risk amount එක දන්නවා. දැන් අපි යමු market එකට මම කියනවා trade එක execute කරද්දී මොනවද කරන්න ඕනේ දේවල් ටික කියලා. දැන් උඹලා trade setup එකක් තියනවා නම් උඹලට දැන් උදාහරණයක් විදිහට මම මෙතන BTC එකේ ඉන්නේ. අපි දැන් ඔන්න market එක කියලා මේක තමයි මගේ setup එක කියලා හිතමු. හරි. එතකොට ගොබ්බේ වෙන්න එපා මේක එක්සාම්පල් එකක් කියන්නේ මේ හරිද එතකොට අපි මෙතනින් මොකද කරන්නේ අපි මේ ප්‍රයිස් එකට මාකට් එක ආවොත් 85000ට මාකට් එක ආවොත් ආ මාකට් එක බයි කරනවා එතකොට මගේ ස්ටොප් ලොස් කොහෙන්ද තියාගන්නේ මගේ සෙටප් එකට අනුව ළඟම තියෙන ඩිමාන්ඩ් එකට පල්ලෙහින් ඒ වගේම මගේ ටේක් ප්‍රොෆිට් එක තියාගන්නවා ළඟම තියෙන සප්ලයි එකේ හරිද ඔය මේක තමයි මගේ ට්‍රේඩ් සෙටප් එක එතකොට ඕක ওই විදිහට හදාගත්තට පස්සේ උඹලට මෙතන ඇවිල්ලා තියෙනවා රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එක ඇවිල්ලා තියෙනවා මගේ දැන් මෙතන 2.3 ඒ කියන්නේ එකක් රිස්ක් කරද්දි මට ඒ වගේ 2.3ක් හම්බ වෙනවා හරිද එතකොට ඕක වැඩි කරන්න මේ 3යි හරිද ඔන්නෝම රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එක වැඩි වෙනවා හරිද එතකොට මෙතන රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එක වැඩි වෙනවා කියන්නේ උඹලගේ වින් රේට් එක අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ උඹලට දීර්ඝ කාලින ප්‍රොෆිට් කරන්න පුළුවන්
හැබැයි උඹලා මෙතන එකට දෙක වගේ රිස්ටිටියුට් රේෂියෝස් ගන්නවා නම් උඹලට සාමාන්‍ය වින් රේට් එක 145 වත් උඩ තියාගන්න ඕනේ. ඒ අරුණා උඹලා 1.4 1.5 ඔය වගේ ලොකු රිස්ටිටියුට් රේෂියෝස් වලට යනවා නම් උඹලට ලොකු වින් රේට් ඕනේ නැහැ. ඉතින් උඹලට කියන්න ඕනේ එහෙමයි කියලා ගොබ්බ RR දාගන්න එපා. හරිද? හරි හබාර රිස්ටිටියුට් රේෂියෝ එකක් දාගන්නේ මම දැන් මම මේ කිව්වා වගේ. හරිද? එතකොට ඔය විදිහට දාගත්තට පස්සේ උඹලට රිස්ටිටියුට් රේෂියෝ එක එනවා 2ට 3යි මෙතන. එතකොට ඊට අමතරව මෙතන TP එක උඹලට එනවා, SL එක උඹලට එනවා. දැන් උඹලා ඊළඟට බලන්න ඕනේ දේ මොකද්ද? මෙන්න මේ කන්ඩිෂන් යටතේ දැන් උදාහරණයක් විදිහට මෙතන ස්ටොප් ලොස් එක තියෙන්නේ 113.9ක් පල්ලෙහෙන්. එතකොට උඹලා මේ කන්ඩිෂන් යටතේ කොච්චරක් පෝෂන් සයිස් එකක් මේකට දාන්න ඕනද? පොසිෂන් සයිස් එකක් මේකට දාන්න ඕනේද කියන එක. හරිද? දැන් උඹලා මුලින්ම ඔන්න රිස්ක් amount එක ඩිෆයින් කරගත්තා. දැන් අපි මේ රිස්ක් එකට අනුව මෙතන පොසිෂන් එක කොච්චරක් ගන්න ඕනේද කියලා බලන්න ඕනේ. හරිද? දැන් මම කියලා දෙන්නම් කොහොමද මේකේ මේ පොසිෂන් සයිස් එක කියන එක හොයාගන්න කියලා. හරිද? හරි සරලයි කැල්කියුලේටර් එක ගත්තා මේ ගණන් පන්තියක් දැන් කරන්න යන්නේ. දැන් උඹලා මුලින්ම මොකද්ද කරේ? රිස්ක් amount එක ඩිෆයින් කරගත්තනේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලට තියෙන $1000ක account එකක් නම් 100ට එකක් රිස්ක් කරනවා නම් උඹලා රිස්ක් එක කීයද? $10. රිස්ක් amount එක $10. එතකොට අන්නේ රිස්ක් amount එක අපි මෙතෙන්ට ගන්න ඕනේ. හරිද? අරන් ඊට පස්සේ බලන්න ඕනේ අපි දැන් මේ දාන්න ඕනේ ට්‍රේඩ් සෙටප් එකේ ස්ටොප් ලොස් එක බැරි වෙලාවත් වැදුනොත් කොච්චරක් අපිට ලොස් වෙනවද කියන එක. ඒ කියන්නේ සරලවම උඹලා මේ එන්ට්‍රි එක ගන්න තැන ඉඳන් ස්ටොප් ලොස් එකට දුර කොච්චරයිද කියලා. දුර කොච්චරද මෙතන? 113.9යි. අන්නේ 113.9 මේක බෙදපන්. හරිද? මේක මේ විදිහට බෙදන්නත් පුළුවන්. හරිද? 13.9 ඔහොම බෙදුවත් 71ක් එනවා. ඊට අමතරව උඹලට පුළුවන් මේ ගණන් පන්ති හරිද? මේක බෙදන්න පුළුවන් මෙන්න මෙහෙම 113.9 100ට. ඒත් 71.9ක් එනවා. හරිද? ගණන් පන්ති. සිම්පල් මැත්ස් මචං. හරිද? කැල්කියුලේටර් පාවිච්චි කරන්න දැන නැත්නම් ගිහිලා බැලලියන් කොහේ හරි. එතකොට $71ක් එනවා. මේක තමයි උඹලගේ පොසිෂන් සයිස් එක වෙන්නේ. හරිද? ඒ කියන්නේ උඹලා $10ක් මේ මෙතන ස්ටොප් ලොස් එක වැදුනහම උඹලා $10ක් නැති වෙන්න දාන. උඹලා $71කින් මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ. එතකොට උඹලා කොහොමද මෙතනින් එන්ට්‍රි ගන්න කීයද? $71. එතකොට මේකේ ස්ටොප් ලොස් වැදුනොත් අර මං කලින් කියපු විදිහට උඹලා $10ක් නැති වෙනවා. මේක TP හිට් වුණොත් උඹලා $24ක් හම්බ වෙනවා. මොකද මේක රිස්ටිටියුට් රේෂියෝ එක 2.4යි නිසා. හරිද? ඔන්න ඕකයි සරලවම පොසිෂන් සයිස් එක කියලා කියන්නේ. ඉතින් ඔතනදී තව පොයින්ට් එකක් කියන්න ඕනේ. ක්‍රිප්ටෝ කරන උන් හරිද ලෙවරේජ් දානවනේ ලොකු 100%යි 1x 2x 5x 10x ඕම යනකම් ලෙවරේජ් දානවා. එතකොට උඹලා මේ ලෙවරේජ් එකත් එක්ක කොහොමද මේ පොසිෂන් සයිස් එක කැල් කරගන්නේ කියලා කිව්වොත් උඹලට පුළුවන් ඒත් යන්න දැන් මේ විදිහට පොසිෂන් සයිස් එකක් එනවනේ. මේක බෙදන්න පුළුවන් උඹලට. උඹලගේ ලෙවරේජ් එකෙන්. උඹලා 10x දානවා නම් 10x වලින් බෙදන්න පුළුවන්. එතකොට උඹලා $7කින් තමයි මාජින් එක ගන්න ඕනේ. හරිද? උඹලා 20x දානවා නම් 20x වලින් බෙදන්න පුළුවන්. අන්න ඒ විදිහට බෙදුවාම උඹලට එනවා ගාණක්. අන්න ඒකෙන් තමයි උඹලා එන්ටර් වෙන්න ඕනේ. දැන් උඹලට තේරෙනවා දැන් 10x වගේ ලෙවරේජ් එකක් අපි දැම්මොත් හරිද 10x ලෙවරේජ් එකක් දාලා ට්‍රේඩ් එකට එන්න උනොත් අපි $7කින් එන්ට්‍රි ගන්නෙ. හැබැයි මෙතන ස්ටොප් ලොස් එක වැදුනොත් $10ක් අපිට නැති වෙනවා. උඹලට තේරෙනවා ලෙවරේජ් එක කොච්චර දරුණුයිද කියලා. හරිද? අන්න ඒ නිසා තමයි ලෙවරේජ් හයි ලෙවරේජ් දාන්න එපා කියන්නේ. කොහොම හරි උඹලා ලෙවරේජ් දානවා නම් ওই විදිහට බෙදලා උඹලට මාජින් එක ගන්න පුළුවන්. හරි. දැන් ඉතින් උඹලට සෙටප් එකක් තියෙනවා. උඹලා රිස්ක් amount එක දන්නවා. උඹලා පොසිෂන් සයිස් එක දන්නවා. දැන් උඹලට තියෙන්නේ එන්ට්‍රි එක ආවට පස්සේ ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්න. හරිද? හරි සරලයි. ස්ටොප් ලොස් TP දාන්න. හරිද? දැම්මට පස්සේ හරි උඹලට පැත්තකටලා බලන් ඉන්න පුළුවන්. තව මං බෝනස් ෆැක්ට් එකක් කියන්නම් උඹලට. උඹලට පුළුවන් උඹලගේ ස්ටොප් ලොස්. දැන් මෙතන ගොඩක් උන් කියන දෙයක් තමයි මාකට් එක මෙන්න මේම ගිහිල්ලා TP එක ළඟටම ගිහිල්ලා අයියේ හැරීලා එනවා කියන. ඉතින් ඒකට උඹලට කරන්න පුළුවන් දෙයක් තමයි උඹලට පුළුවන් උඹලගේ ස්ටොප් ලොස් එක හරිද? උඹලගේ ස්ටොප් ලොස් එක එන්න ට්‍රේල් කරන්න. ට්‍රේල් කරනවා කියන්නේ මොකද්ද? දැන් උදාහරණයක් විදිහට මාකට් එක මෙන්න මේ විදිහට මූව් වෙනවා නම් මෙතෙන්ට ඇවිල්ලා මාකට් එක මේ ගානට යද්දී උඹලට පුළුවන් ස්ටොප් ලොස් එක බ්‍රේක් ඊවන් ගේන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? උඹලා මේක ලොස් වුණත් උඹලට කීයක්වත් නැති වෙන්නේ නැහැ. මොකද ස්ටොප් ලොස් එක වදින්නේ නැහැ. හරිද? ඒ විදිහට උඹලට පුළුවන් ටික ඕම මාකට් එක මේ මූව් වෙන ගානට මේක ට්‍රේල් කර ඔහොම යන්න. එතකොට උඹලගේ වෙන්න තියෙන ලොස් එක උඹලට අවම කරගන්න පුළුවන්. ඒත් එක TP වදිනවනේ TP වදි. හරිද? ඒ විදිහට උඹලා ට්‍රේල් කරන්න පුළුවන් මේක. ඒතර ට්‍රේල් කරලා ඔය ස්කැල්පින් වගේ කරන උන්ට තමයි මේ ගොඩක්ම හරියන්නේ. උඹලා ස්කැල්පින් කරනවා නම් මේක දිහා බලන් ඉන්නවා නම් උඹලට පුළුවන් ට්‍රේල් කර ඉන්න. නැත්තම් බයිනෑස් හරි බයිබිට් හරි බිට්ගෙට් හරි මොකක් හරි උඹලා එක්ස්චේන්ජ් එක යූස් කරනවා නම් ඒ එක්ස්චේන්ජ් එකෙත් උඹලට ෆීචර් එකක් තියෙනවා ට්‍රේලින් ස්ටොප්ස් දාන්න. හරිද? එතකොට ඔය ෆීචර්ස් යූස් කරපන්. යූස් කරන්න තමයි දීලා තියෙන්නේ. හරි. දැන් අපි මේ විදිහට TPS එක දාගෙන ට්‍රේඩ් එකට එන්ටර් වෙලා ඉන්නවා. හරිද? දැන් ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා නම් ප්‍රොෆිට් එකයි ලොස් වෙනවා නම් ලොස් එකයි. හරිද? ඒක කරන්න දෙයක් නැහැ. ඒක දෙවියන්ට බාරයි. හරිද? හරි. එතකොට කොහොම හරි දැන් උඹලා මේ විදිහට ට්‍රේඩ් එන්ට්‍රි වුණාට පස්සේ උඹලා ඩේලි මේක බලන්න යන්න එපා. හරිද? අද මං කීයක් ප්‍රොෆිට් කළාද? අද කීයක් ලොස්ද? අද ගොඩක් ප්‍රොෆිට්. හෙටත් ගොඩක් ප්‍රොෆිට් කරන්න. එහෙම එපා. හරිද? මොකද ඒක සයිකොලොජිකලි කෙලවන්න
පුළුවන් රීසන් එකක්. හරිද? උඹලට මයින්ඩ් කන්ට්‍රෝල් එක නැත්තම් උඹලා ඔය විදිහට හැමදාම ප්‍රොෆිට් එකයි ලොස් එකයි කැල් කරන්න ගියොත් ඔක් කෙලවෙන්න පුළුවන්. ඉතින් මම රෙකමෙන්ඩ් කරන දේ තමයි උඹලා වීක්ලි හරි මන්ත්ලි හරි පීරියඩිකලි රිවිව් එකක් කරපන්. ඒ කියන්නේ හරි අපි මම මේ සතියේ කොච්චර ප්‍රොෆිට් කරලා තියෙනවද? මේ සතියේ කොච්චර ලොස් වෙලා තියෙනවද? මේ මාසෙට කොච්චර ප්‍රොෆිට් කරලාද? එහෙම පීරියඩිකලි බලපන්. ඒ අර ඩේලි ඕක බලන්න යන්න එපා. ඕක හරියන මගුලක් නෙමෙයි. හරිද? හරි. ඒ විදිහට රිවිව් කරපන්. ඒ වගේම මං කලිනුත් කියලා තියෙනවා මං ජර්නලින් කරපු මිනිස්සෙක් නෙමෙයි. ඉතින් උඹලට පුළුවන් හැබැයි ජර්නලින් කරන්න. මොකද කරන උම්මට මේකේ බෙනිෆිට් එකක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් උඹලට පුළුවන් මේත් එක්කම මේ විදිහට රිස්ක් මැනේජ් කරන ගම ට්‍රේඩ් ලොස් එද්දී ඒව ජර්නලින් කරලා තොපේ තියෙන වැරදි හදාගන්න. හරිද? තොපි මොන හරි හයි මාජින් වලින් එන්ටර් වෙනවා නම් හයි ලෙවරේජ් දාලා එන්ටර් වෙනවා නම් ඒ දේවල් ජර්නලින් කරලා හරි ලියලා හරි තොපේ වැරදි බලලා හරි හදාගන්න ඕනේ. හරිද? ඉතින් හින්දා ඒ විදිහට ජර්නලින් කරලා හරි මේ ඒක හදාගනින්. ඉතින් ඔය විදිහට උඹලට පුළුවන් සරලවම රිස්ක් එක මැනේජ් කරගන්න ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. ඉතින් මේක මම මේ සරල සෙටප් එකක් කිව්වේ. ඉතින් මේකේ අයිඩියා එක අරන් උඹලට පුළුවන් උඹලගේම රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එකක් හදාගන්න. එහෙනම් ඉතින් අපි ළඟ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.